හරි 2016 ඕ ලෙවල්නේ මාත් වැඩේ පටන් ගන්නවා අද ගණන් ටික ඉවර කරගන්න ඕන දරුවෝ හරි ගානේ තියෙනවා පුතේ මෙහෙම ගානේ තියෙනවා පෙට්ටියක් තුළ රතු පාට ටෙනිස් බෝල 3ක් හා කොළ පාට ටෙනිස් බෝලයක් ඇත රතු පාට තුන R1 R2 R3 ලෙස නම් කරලා තියෙනවා කොළ පාට බෝලේ G කියලා නම් කරලා තියෙනවා හරි ඊට පස්සේ මේකෙදි කරන්නේ පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහි පාට සටහන් කර ආපසු දමනු ලැබේ රයිට් ගන්න කෙනා පුතේ ආපසු දානවලු එහෙනම් දෙවනි පාරත් පළවෙනි පාර ගත්තු කෙනාම විය හැකිනේ ඒ කියන්නේ ළමයි මේ ගාන සරලවම ආය උතරින් එහාට තර්ක කරන්න දෙයක් නැහැ මැද පොලිමත් එක්ක එන ගානක් ඕක හරි මේක පළමු ගැනීම මේක දෙවන ගැනීම මේක ළමයි මැද පොලිමත් එක්ක එන ගානක් මේ වගේ එකක් ඊළඟට රයිට් ඔය වගේ තමා ලක්ෂ ප්‍රස්ථාරය පිරවෙන්නේ අදාළ නියති අවකාශයේ දී ඇති කොටු දැල තුළ අතිර ලකුණු යොදා සලකුණු කරන්න ඊට පස්සේ තියෙනවා ළමයි අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝලේ ඉවතට ගැනීමේ සම්භාවිතාවය කොටු දැල තුළ වටකොට දක්වා ඒ සම්භාවිතාව සොයන්න රයිට් දැන් ආගන්නකො ඔය කතාව තේරුම් ගමු ළමයි මේකේ ආගන්න පාට ජාති දෙකයින තියෙන් පාට ජාති දෙක තමා එකක් රතු අනික කොළ ඔය ජාති දෙකන තියෙන් එනම් ඔය ජාති දෙක තියෙන පෙට්ටියකින් ඔයා අහම්බු ලෙස බෝලයක් ඉවතට ගත්තොත් විය හැකි ප්‍රධාන දේවල් මොනවද විය හැකි ප්‍රධාන සිද්ධි හතරක් තියෙනවා ළමයි එකක් තමා රතුත් එක්ක රතු ලැබෙන්න පුළුවන් මේක තේරෙනවනේ පළවෙනි පාර රතු බෝලයක් වෙලා දෙවනි පාරත් රතු වෙන්න පුළුවන් ඊළඟ පළවෙනි පාර රතු වෙලා දෙවනි පාර කොළ වෙන්න පුළුවන් ඊළඟ පළවෙනි පාර කොළ වෙලා දෙවනි පාර රතු වෙන්න පුළුවන් ඊළඟ ළමයි දෙපාරම කොළ වෙන්න පුළුවන් ඕක තමා ප්‍රධාන සිද්ධි හතර හරි රතුත් එක්ක රතු ලැබෙන්න පුළුවන් රතුත් එක්ක කොළ කොළත් එක්ක රතු කොළත් එක්ක කොළ ඔය සිද්ධි හතර තේරුම් ගන්න ගාන ඇතුළේ විය හැකි ප්‍රධාන සිද්ධි හතර වුණා හරිද අපෙන් අහන උතනින් අඩු වශයෙන් එක්වරක් වත් කොළපාට බෝල ඉවතට ගැනීම ළමයි මේ සිද්ධි ප්‍රධාන සිද්ධි හතරක් තියෙනවනේ ඔය හතරට ගැලපෙන කතිර ටික ඔයාට මේ රූපෙන් හොයාගන්නත් පුළුවන් හරි ඔයාට මේ රූපෙන් ඒ ප්‍රධාන සිද්ධි හතරට ගැලපෙන කතර ටික හොයාගන්නත් පුළුවන් හොඳ රතුත් එක්ක රතු කිව්වහම මෙන්න මේ කතිර ටික ගැලපෙනවා මේ කතිර හතර ඊළඟ රතුත් එක්ක මේ පැත්තේ රතුත් එක්ක මේ කොළ කිව්වහම මේ සිද්ධි ටික ගැලපෙනවා රයිට් මට වැරදුනා රතුත් එක්ක රතු කිව්වොත් හතරක් නෙමෙයි මේ නවයම ගැලපෙනවා හරි ඊළඟ රතුත් එක්ක කොළ කිව්වොත් මේ රතු තුනෙන් උඩට යන්න ඕනේ කොළයකින් මෙහාට එන්න ඕනේ මේ කතිර තුන ගැලපෙනවා හරි ඊළඟ කොළත් එක්ක රතු කිව්වොත් මේ පැත්තෙන් කොළවල ඉඳලා උඩට යන්න ඕනේ මෙහෙ රතු වල ඉඳලා මෙහෙට එන්න ඕනේ මේ කතිර ටික ගැලපෙනවා ඊළඟට කොළත් එක්ක කොළ කිව්වොත් මේ ටික ගැලපෙනවා හරි දැන් ඔය සිද්ධි ටිකෙන් අහන ප්‍රශ්නෙට ගැලපෙන්නේ මොනවද බලන්න අහන්නේ ළමයි අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝල ඉවතට ගැනීම ඒකේ අදහස මොකද්ද අඩුම එකක්වත් කොළ තියෙන්න ඕනේ අඩුම එකක්වත් කොළ තියෙන්න ඕනේ දැන් ළමයි මේක ගැලපෙනවද කියන්නේ මෙයා ගැලපෙනවද කියන්නේ අඩුම එකක්වත් කොළ තියනවද ඒකේ නෑ දෙකම රතු හරි මෙයා ගැලපෙන්නේ මෙයා ගැලපෙනවද අඩුම එකක්වත් කොළද ඔව් ගැලපෙනවා අඩුම එකක්වත් කොළද ඔව් ගැලපෙනවා අඩුම එකක්වත් කොළද ඔව් දෙකම කොළනේ ගැලපෙනවා අඩු වශයෙන් එකක්වත් කොළ කිව්වහම මෙයා ඇරෙන්න අනික් ටික ඔක්කොම ගැලපෙනවා එහෙනම් ළමයි මේකෙත් රතුත් එක්ක රතු කියන ටික ඇරුණහම අනික් ටික ඔක්කොම ගැලපෙනවා ඔය වගේ ගානක ලේසිම ළමයි ගැලපෙන කට්ටිය හොයන එක නෙමෙයි නොගැලපෙන කෙනා හොයන එක හරි නොගැලපෙන කට්ටිය තමා රතුත් එක්ක රතු ඒ කියන්නේ මේ කතිර නමේ නොගැලපෙනවා එන ළමයි ඒක අයින් කරලා ඉතුරු ටික කොටු කරා නම් හරි රයිට් ඔන්න ගැලපෙන ටික හොයාගන්න විදිහ හරි ඊළඟට තියෙනවා ඔයාට
ඒක වටකොට පෙන්නලා සම්භාවිතාවය ලියන්නලු. වටකොට පෙන්නලා සම්භාවිතාවය ලියන්නලු. රයිට්. සම්භාවිතාවය කොහොමද ලියන්නේ ළමයි? ඔක්කොම කතිර තියෙනවා මෙහෙට 4යි මෙහෙට 4යි 4 වරක් 4 16. ඔක්කොම කතිර 16යි. එතනෙන් ගැලපෙන කතිර මේ ටික. සමහර ඕක හදිස්සියට 8යි කියලා ගණන් කරනවා. හරිද? මෙහාට 4යි මෙහාට 4යි 8යි කියලා ගණන් කරනවා. වැරදි ඈ. 7යි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 8ක් කියලා ගන්න කට්ටිය මෙන්න මේ කතරේ දෙපාරක් ගණන් ගන්නවා. ඒකයි 8ක් එන්නේ. හරි? එන්නේ ළමයි 16න් 7යි. ඔන පළවෙනි කොටස ඉවරයි. හරිද? දෙවෙනි කොටස තියෙනවා මෙහෙම. මෙම රතු පාට බෝල තුනෙන් දෙකක රතු පාට බෝල තුනෙන් දෙකක එක එකක් මත එක් අක්ෂරයද ළමයි ඒක තේරුම් ගන්න. ඉස්ලාම් බෝල ටික තේරුම්. බෝල තියෙන්නේ රතු 3යි R1 R2 R3 ඊළඟට G right රතු 3ක් තියෙනවා. ඊළඟට තියෙනවා ළමයි කොළ එකක්. හරි? දැන් යාලා කියනවා මෙහෙම මෙම රතු පාට බෝල තුනෙන් දෙකක එක එකක් මත එක් අක්ෂරයද. රතු පාට බෝල එකක එක් අක්ෂරය අනිකෙත් එක් අක්ෂරය දෙක විතරයි. දෙකක එක් අක්ෂරය සටහන් කරලා තියෙනවා. ඊළඟට රතු පාට ඉතිරි රතු පාට බෝලයේ කොළ පාට බෝලයේ y අක්ෂරය සටහන් කරලා තියෙනවා. මේකෙත් y අක්ෂරය මේකත් y අක්ෂරය. හරි? දැන් කියනවා ඉහත සෑම ඉවතර ගැනීමකදීම බෝලයේ මත ඇති අක්ෂරය සටහන් කරගන්නා ලදැයි සිතමු. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ පහත දැක්වෙන රුක් සටහන සම්පූර්ණ කරන්න. හරි. එයාලා ඔක්කොම ටික දීලා තියෙන අපිට පොඩි වැඩක් තියෙන. පළවෙනි පාර ළමයි පළමු ගැනීමේදී දැන් පාට නෙමෙයි බලන්නේ. අකුර බලන්නේ. හොඳේ. xy සීන් එක බලන්නේ. x අකුරු දෙකයි y අකුරු දෙකයි තියෙන්නේ. දැන් පාට අමතක කරන්න. එහෙනම් ළමයි ඔයා පළමු ගැනීමේදී ඔයාට x අකුරක් ලැබෙන්න තියෙන සම්භාවිතය 4න් 2යි. y අකුරක් ලැබෙන්න තියෙන සම්භාවිතය 4න් 2යි. හරි? ඊළඟට මෙතනින් ඉස්සරහට යමු. දෙවන ගැනීම දක්වා යමු. දෙවන ගැනීමට ගියොත් ළමයි දෙවන ගැනීමේදීත් ලැබිය හැකි දේවල් xy තමයි. දෙවෙනි බෝලෙත් xy අකුර තමයි තියෙන්නේ. හරි? දෙවෙනි ගැනීමේදීත් ළමයි මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔයා පළවෙනි පාර බෝලයක් ගන්න යනවා. හරිද? බෝල 4යි. අහක බලන්න අහඹු ලෙස ගන්න. අහඹු ලෙස බෝලයක් ගන්නවා. ඇතුලේ x අක්ෂර දෙකකුයි y අක්ෂර දෙකකුයි තියෙනවා. එකක් ගන්නවා. ගද්දී x අක්ෂරයක් ලැබෙන්න තියෙන ඉඩ ඔක්කොම 4යිනේ. 4න් 2යි. y අක්ෂරයක් ලැබෙන්න තියෙන ඉඩත් 4න් 2යි. ඒ ගන්න බෝලය දානවා මල්ලට. දෙවෙනි පාරත් අහඹු ලෙස එකක් ගන්නවා. බලන්න. ආයෙත් අර මල්ලේ කොළ පාට දෙකයි කොළ පාට නෙමෙයි. x අක්ෂරය දෙකයි y අක්ෂරය දෙකයි තියෙනවා. එහෙනම් දෙවෙනි පාර ගන්න යද්දී x අක්ෂරය ලැබෙන්න තියෙන ඉඩ 4න් 2මයි y අක්ෂරයට තියෙන ඉඩත් 4න් 2මයි. එහෙනම් ළමයි දෙවන ගැනීමේදී x අක්ෂරයට 4න් 2යි y අක්ෂරයට 4න් 2යි. x අක්ෂරයට 4න් 2යි y අක්ෂරයට 4න් 2යි. හරි? ඔහොම එනවා. අහන ප්‍රශ්න බලමු. දෙකෙන් එකයි කියලා දාගන්නත් පුළුවන් ඈ. 4න් 2 කියන්නේ දෙකෙන් එකනේ. සුළු කරලා දෙකෙන් එක දැම්මට අවුලකුත් නැහැ. හොඳේ. රයිට්. ඊට පස්සේ තියෙනවා අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝල ඉවතර ගැනීමේ සම්භාවිතාවය. ළමයි දැන් ප්‍රධාන සිද්ධි ටික ලියමු. මෙතන xx මෙතන xy මෙතන yx මෙතන yy. රයිට්. ප්‍රධාන සිද්ධි මොනවද? නෑ සෝරි ප්‍රධාන සිද්ධි නෙමෙයි. අහන ප්‍රශ්න බලමුකෝ. අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝල ඉවතර ගැනීම. ළමයි අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලැබුණු බෝල කිව්වොත් ගැලපෙන ඒවා කියන්න මට. මෙයා ගැලපෙනවද? අවස්ථා දෙකේදීම එකම අක්ෂරය කිව්වොත් මේක ගැලපෙනවද? එකම අක්ෂරය. අක්ෂරය මොකද්ද කියන්නේ? මොකක් හරි එකම දෙයක්. එහෙම කියන්නේ. එහෙනම් මේක ගැලපෙනවා. එකම අකුරනේ දෙපාරම හම්බෙලා තියෙන්නේ. මෙයා ගැලපෙන්නේ නැහැ. පළවෙනි පාර හම්බෙච්ච එක්කෙනා නෙමෙයි දෙවෙනි පාර.
මෙයා ගැලපෙන්නෙත් නෑ මෙයා ගැලපෙනවා. එන ළමයි ගැලපෙන්නේ මෙන්න මේ දෙක. xx කියන එකයි yy කියන එකයි. එනම් මම ලියනවා සම්භාවිතාවය x සිදුවීමේ සම්භාවිතාවයට y ලැබීමේ සම්භාවිතාව එකතු කරනවා. හරි? x ලැබීම ළමයි 4න් 2 ගුණ කිරීම 4න් 2. කෙනෙකුට ඕක දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක පුළුවන් ඈ අවුලක් නැහැ. ධන y කියන්නේ ළමයි ඒත් 4න් 2 ගුණ කිරීම 4න් 2. එතකොට ඔයාට එනවා මෙතනින් 16න් 4ක් මෙතනින් එනවා 16න් 4ක් එකතුව 16න් 8යි ළමයි සරල කරන්න මෙයයි මෙයයි දෙන්නම ආයෙ බෙදන්න පුළුවන් 8න් 8ට 8 1යි 16ට 8 2යි උත්තරේ දෙකෙන් එකයි. හරි දෙකෙන් එක සම්භාවිතාවයක් තියෙනවා. දැන් අවසානකේ අහනවා වඩා වැඩි සම්භාවිතාවයක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝල ඉවතර ගැනීමටද එසේත් නැත්තම් අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝල ඉවතර ගැනීමටද කියලා අහනවා. දැන් අහන්නකෝ. මේ ගානේ පළවෙනි කොටසේදී අපි කතා කරේ පාට ගැනද එක්ස්ව යකුරු ගැනද? පළවෙනි කොටස කියන්නේ ලක්ෂ්‍ය ප්‍රස්ථාරයේදී. ලක්ෂ්‍ය ප්‍රස්ථාරයේදී කතා කරේ මොනව ගැනද? පාට ගැන. පාට ලැබෙන්න තියෙන ඉඩ ගැන. දෙවෙනි කොටසේ රුක් සටහනේදී කතා කරේ සම්භාවිතාව හැබැයි මොනව ගැනද? අක්ෂර ලැබෙන්න තියෙන ඉඩ ගැන. රයිට්. ෂේප් එකේ බලන්නකෝ රුක් සටහනේ නෙමෙයි ලක්ෂ්‍ය ප්‍රස්ථාරේ කොටු දැලේ අහපු ප්‍රශ්නේ මොකද්ද බලන්නකෝ. කොටු දැලේ අහපු ප්‍රශ්නේ මොකද්ද බලන්න. අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝලේ ලැබීම. අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. හරි? කොටු දැලේ ප්‍රශ්නය ඇහුවේ අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝලේ ඉවතර ගැනීම. අඩු වශයෙන් එක්වරක්වත් ඔව් කොළපාට බෝලේ ඉවතර ගැනීම. කීයක් ආවද ඔයාට? මේ තියෙන්නේ එක. මේ තියෙන්නේ එක 16න් 7යි. අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝලේ ඉවතර ගැනීම. ඔය ගානෙත් ඒකම නෙමෙයි දහන්න බෑ ඒ වගේ එකක් තියෙනවා ඔකේ. අඩු වශයෙන් එක්වරක්වත් කොළපාට බෝලේ ඉවතර ගන්නද නැත්තම් අවස්ථා දෙකේදීම එකම අකුර ලැබෙන්නද වැඩිපුර ඉඩක් තියෙන කියලා අහන්නේ. ඕකේ ඔයා හොඳට තේරුම් ගත්තොත් ඔය අහන්නේ ළමයි මෙයාද ලොකු මෙයාද ලොකු කියලා අහන්නේ. තේරුම් ගන්නකො මේ ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ? මේ දෙකෙන් එක ඇහුවේ මොන ප්‍රශ්නෙටද අපි? අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලබා ගැනීමේ සම්භාවිතාවයනේ. හරි මේ දෙකෙන් එක කියලා අපි සම්භාවිතාව ඇහුවේ ගාන කියවලා බලන්න. අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලැබීම මේ. හරි මේ මොකද්ද? එක්වරක්වත් කොළපාට ලැබීම. දැන් ඔය ගානේ අහන්නෙත් මොකද්ද? වඩා වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලැබීමටද? ඒ කියන්නේ මෙයාටද? එහෙම නැත්නම් එක්පාරක්වත් කොළපාට ලැබීමටද? මෙයාටද? අපි හොයපු සම්භාවිතා දෙක කම්පෙයා කරන්න තියෙන්නේ. ඒක අපිට ටච් වෙන්නේ නැහැ ලොකුවට. මේ හොයපු දෙන්නමයි ආයෙ කම්පෙයා කරන්න තියෙන්නේ කියලා. ඔයා හිතනවා මේක වෙනම හොයන්න ඇති කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හරි? හැබැයි ගානක් කල්පනාවෙන් හදන්න. හදපු දේවල් ගැන අයිඩියා එකක් තියාගෙන යන්න. රයිට්? එහෙම අරන් ගියොත් අපිට තේරෙනවා මේ අහන්නේ අපි හොයපු දෙන්නෙක්ගේ සම්භාවිතාව ගැන. හරි? එහෙනම් ළමයි කෙටියෙන් ලියන්න කවුද ලොකු බලන්න? දෙකෙන් එකද ලොකු? 16න් 7ද ලොකු බලමු. දෙකෙන් එකකම 16න් 7. ළමයි දෙකෙන් එක 16න් කීයද කියලා ලියන්න. දෙකෙන් එක කියන්නේ 16න් 8ක්. කොහොමද ඒ ගත්තේ? මේ දෙන්නම 8ෙන් ගුණ කරා. එතකොට 16න් කීයද කියලා හැදෙන්නේ? හරි 8 වරක් 2 16යි 1 වරක් 8 8යි. මෙයා 16න් 8යි. අනික් පැත්ත 16න් 7යි. එතකොට ලොකු මෙයා ලොකුයි. රයිට්? එහෙනම් දැන් කියනවා ලොකු කවුද එහෙනම්? මෙයා ලොකු. මෙයාට අදාළ වෙන උත්තරේ ලොකුයි. මෙයාට අදාළ වෙන උත්තරේ පොඩි. මෙයාට වඩා අරයා ලොකුයි. මෙයා ලොකුයි කියන්නේ වැඩි සම්භාවිතාවයක් තියෙන ළමයි. මෙයා ආවේ මොකේටද? අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලැබීමේ සම්භාවිතාවයනේ මේ හෙව්වේ. එන අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලැබීමට තමයි වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ. හරි? අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලැබීමට වැඩි සම්භාවිතාවයක් ඇත. හරි. දැන් මේක එහෙම තේරෙන්නේ නැහැ කියන්න එපා. හරිද? මේවා පොඩි ගණන්.
මේක තේරුම් ගන්න කියන්න ඕනේ වචන ටික සියල්ල මං කිව්වා. ඒක ඔයා අහගෙන හිටපු ප්‍රමාණය මත ඔයාට තේරෙන ප්‍රමාණය වෙනස් වෙන්න ඇති. හරි? ඔයාට මේක හොඳට තේරුම් ගන්න ඕන නම් මං අහන පොඩි ප්‍රශ්න තියෙනවා නම් ඒව ගැන හිතන්න ඕනේ. ඒවට උත්තර දෙන්න ඕනේ. ඒකල ඔයත් තනියම මේකට අර භාවනාවක් වගේ තමයි. හොඳට අහගෙන ඉන්න ඕනේ ගානක් ඉවර වෙනකන් නැත්තම් තේරෙන්නේ නැහැ. හරි? ඔයාට තේරුම් නැත්තම් හදිසියෙවත් ඔයා ඊළඟ ගානවත් අඩුම අවධානයෙන් අහගෙන ඉඳලා බලන්නකො. එතකොට තේරෙයි. රයිට්? හරි. මේකේ උත්තර ටික ඕක හදපු කෙනෙකුට ඔන්න ලකුණු ටික දාගන්න මම ලකුණු දාපු විදිහත් කියන්න. ලකුණු හම්බෙලා තියෙන්නේ මෙන්න මේ කතිර දානවට එකයි. ඊළඟට වට කරනවට එකයි. 16න් 40නවට එකයි. රුක් සටහනේ මෙතන දෙකෙන් එක හරි හතරෙන් දෙක හරි දානවට එකයි. ඊළඟට මෙන්න මේ සම්භාවිතා ටික ඔක්කොම දානවට නිවැරදිව දෙකෙන් එක දෙන්නත් පුළුවන් එක ලකුණයි. ඊළඟට මේකේ මේ xy අකුරු ටික මේ ටික දීලා තිබ්බේ නෑනේ ගානේ අපිට. මේ ටික දීලා තිබ්බේ නෑ නේද? ඔව්. ඒ ටික දානවට එකයි. හරි. ඊළඟට මේ දෙන්න තමා ගැලපෙන්නේ කියලා ඒ දෙන්න ಗುಣ කරලා එකතු කරනවා පෙන්නනවට එකයි. උත්තරේ දෙකෙන් එක ගන්නවට එකයි. ඊට පස්සේ මේ දෙන්න කම්පයා කරනවට එකයි. වඩා ඊට පස්සේ අර වාක්‍යයකින් උත්තරේ තහවුරු කරනවට එකයි. හරි. කොහොමයි ලකුණු 10 වෙන්ුනේ. හරි. ලකුණුත් අවංකව දාලා බලන්න ලකුණු කීයක් එයිද කියලා. හරි. සම්භාවිතා ගානේ අනිවාර්යෙන් ලකුණු 7 8 10 7 8 9 10 ලෙවල් එකට එන්න හදන්න ඕනේ ඔය. ඔයා මේ මට්ටමටත් බෑ නම් ඔයාට ඒ කියන්නේ චූටි දේවලුත් බෑ. ඒක තමයි ගන්න තියෙන ඒකෙන් ගන්න තියෙන දේ ඒකයි. මොකද සම්භාවිතාව කියන්නේ පොඩි පාඩමක්. හරි. අමාරු ගණන් තියෙනවා කලාතුරකින් බහුතරයක් ගණන් ලේසි. හරි. ඉක්මනට පටන් ගන්න 2017 විනාඩි 5ක් 6ක් විතර දෙන්නම් ඉක්මනට හදලා දාන්න. හරි 2014 යමු. පෙට්ටියක් තුල අනේ හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන සර්ව සම බල්බ පහක් පෙට්ටියක ඇත. මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ. පෙට්ටියෙන් අහඹුලස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කර නැවත පෙට්ටියට නොදමා අන්න නොදමා කියන වචනේ හයිලයිට් කරලා තියෙනවා. ඒක දැකපු ගමන් ළමයි මැද පොලිම නැතුව ඇඳනම් හරි. රයිට්. බල්බ ඉවතට ගැනීමේ පරීක්ෂණයට අදාළව නියදි අවකාශයේ කොටු දැලේ කතිර ලකුණු යොදා නිරූපණය කරන්න. පිලිස්සුණු බල්බ B1 හා B2 ලෙසද හොඳ බල්බ G1 හා G1 G2 හා G3 ලෙස දක්වා ඇත. හරි. 2017 ගානේ හරි මෙහෙමයි තියෙන්නේ. හොඳ බල්බ නෑ පිලිස්සුණු ඒවා B1 B2 B1 B2 හොඳ ඒවා ළමයි G1 G2 G3 G1 G2 G3 හරි. ඊළඟට දෙවනවතාවත් ඔය ටිකමනේ B1 B2 B3 G1 G2 G3 right. මැද පොලිම නැතුව ගියා නම් හරි ළමයි. මට අඳින්න අපහසු නිසා මම මැද පොලිමත් එක්ක ඇඳලා පස්සේ මැද පොලිම මකලා දානවා. ඔයාට කොටු කොලයක අඳින්න නිසා මැද පොලිම නැතුව ගානට ඇඳ ගන්න පුළුවන්.
හරි මැද පොලිමේ කතරට එක අයින් කළා දාන්න. දැන් ළමයි පළවෙනි එක හරි. දෙවෙනි එකේ තියෙනවා අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක් වත් ඉවතට ගැනීම. දැන් මේකේ තියෙන ಜಾති ටික ලියන්න ළමයි. බෑඩ් ඒවා තියෙනවා ගුඩ් ඒවා තියෙනවා. VG අරන් තියන්නේ ඒකනේ. හරි හොඳ නැති පිලිස්සුණු බල්බ තියෙනවා හොඳ ඒවා තියෙනවා. හරි. එහෙනම් මේකේ විය හැකි ප්‍රධාන සිද්ධි හතර ගැන හිතන්න. මොනවද වෙන්න පුළුවන්? බල්බ දෙකක් හොයා ගන්නවා. මොනවද වෙන්න පුළුවන්? දෙපාරම බෑඩ් ඒවා ලැබෙන්න පුළුවන්. පළවෙනි එක බෑඩ් වෙලා දෙවෙනි එක ගුඩ් වෙන්න පුළුවන්. පළවෙනි එක ගුඩ් වෙලා දෙවෙනි එක බෑඩ් වෙන්න පුළුවන්. දෙන්නම ගුඩ් වෙන්න පුළුවන්. ඕවනේ ප්‍රධාන සිද්ධි හතර. දැන් ඕකෙන් ඔය කියන අවස්ථාවට ගැලපෙන්නේ මොකද්ද බලන්න. අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක් වත් ඉවතට ගැනීම. එකක්වත් පිලිස්සුණු ඒවා. රයිට්. ඔයාමට කියන්න හරිද කියලා? මේක හරිද? කො එකක්වත් පිලිස්සුණු ඒවාගත් මේක හරිද? හරි බං. මේක හරි. මේක හරි. මේක වැරදි. ඒ කියන්නේ GG ටික අයින් කරලා අනිත් ටික ගත්තා නම් හරි. GG ටික හොයන්න. මෙන්න G මෙන්න G මෙතනින් උඩට ගියපුවාම මෙන්න මේ ටිකනේ GG කියන්නේ. ඒ ටික නෙමෙයි ඒක මං අර රවුම් කරගත්ත ඒ ටික නෙවෙයි කියන අදහසෙන්. ඒ ටික නැතුව ඉතුරු ටික ගත්තා නම් හරි. එහෙනම් මම මේ ටික ගන්නවා අරයා මම මකලා දානවා. හරි. මෙන්න මේ ටික නැතුව අනෙක් ටික ගමු. හරි එන්න ඕනේ ළමයි එතකොට මේ ටික. රයිට්. සම්භාව්‍යතාවය ලියන්නලු කීයක් දෙන්නේ? 20න් 25ක් අතර නෑ 20යි තියෙන්නේ. මැද පොලිමේ කතර ටික අයින් වුණානේ. එහෙනම් 20න් කීයද? 14ක් 20න් 14යි. හරි. උත්තරේ 20න් 14යි සුළු කරොත් 10න් 7යි. රයිට්. ඊළඟට ඒ කතාව ඉවරයි. ඉහත පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් පහත දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. හරි රුක් සටහනට යමු. රුක් සටහනේ ආයතර ගුඩ් බෑඩ් සීන් එක තමයි තියෙන්නේ නේ. රයිට්. පළමු ඉවතට ගැනීම. පළමු ඉවතට ගැනීම ළමයි මුලින්ම මල්ලේ බල්බ දෙක තියෙන්නේ කොහොමද පෙට්ටියේ? ගුඩ් 3යි බෑඩ් 2යි. එහෙනම් ගුඩ් එකක් ලැබීම සම්භාවිතාවය 5න් 3යි බෑඩ් එකක් ලැබීම 5න් 2යි. හරි. ඊළඟට දෙවන ඉවතට ගැනීමේදී මේවා කල්පනා ඇතුව දාන්න ඕනේ ඉතින්. හරි. කොච්චර හොඳට කිව්වත් මේව වරද්දනවා. ලේසි දේවල් බා. දෙවනි පාර පෙට්ටිය තියෙන විදිහ ඇඳ ගන්න. හරි. ගුඩ් බෑඩ් තමා එන්නේ. මෙතන පෙට්ටිය වෙනම ඇඳ ගන්න. මෙතන පෙට්ටිය වෙනම ඇඳ ගන්න. ගුඩ් තියේයි බෑඩ් තියේයි ගුඩ් තියේයි බෑඩ් තියේයි. රයිට්. දැන් ඔයා හිතන්න. පළවෙනි පාර මල්ලේ තියෙන්නේ ගුඩ් ඒවා 3යි බෑඩ් ඒවා 2යි. මෙතනින් ඉස්සරහට යද්දී ඔයා හිතන්නේ කොහොමද? කොහොමද හිතන්නේ? පළවෙනි පාර ගත්තේ ගුඩ් එකක් කියලා හිතන්නේ. පළවෙනි පාර ගත්තේ ගුඩ් එකක්. හරි. එහෙනම් හිතන්නද? ගුඩ් 3යි බෑඩ් 2යි තිබ්බා. දැන් මේක හිතන්න ඕනේ. මේක වරද්දන්න එපා පොඩි උව වගේ. ගුඩ් 3යි බෑඩ් 2යි තිබ්බා. පළවෙනි පාර ගුඩ් එකක් අරන් ආපසු දැම්මේ නැත්තම් පුතේ ඉතින් ගුඩ් එකක් ගන්නව නම් ගුඩ් එක දාන්නේ නැහැ ආයේ. ඌ දැම්මේ නැත්තම් මුලින් ගුඩ් 3ක් තිබ්බට ඊළඟ පාර ගන්න යද්දි ගුඩ් 2යි. බෑඩ් වල වෙනසක් වෙන්නේ නැහැ. හරි ගුඩ් 3යි බෑඩ් 2යි තිබ්බා. පළවෙනි පාර ගත්තේ ගුඩ් එකක්. අරන් පැත්තකින් තිබ්බා. ඒතර ගුඩ් 2යි බෑඩ් 2යි තියෙන්නේ. එහෙනම් දෙවෙනි පාර ගන්න යද්දී මෙතන තියෙන්නේ ගුඩ් 2යි බෑඩ් 2යි. එහෙනම් සම්භාවිතා එන්නේ 4න් 2යි 4න් 2යි. රයිට්. මේක හරි කට්ටිය දොස්ස. ඔන්න ඔච්චරයි හරි. හරි. මේ ගණන්ම කීයක් හැදුවද මම පොතේ? මේ වගේම ගණන් හැදුවා ආපසු දාන්න නැති කතා. ඉතින් කොහොමද මේව හදන්න නැතුව ආයෙ හදන්නේ? හරි. ඔච්චර හොඳට කියලා දීලා. රයිට්. ඊළඟට දැන් මේ වගේ එකක් ඇඳගන්න කියලාත් මං කිව්වා. ඇඳගනින් කියලා. වරදින හින්දා. හරි. ඊළඟට
පළමුව ගත්තේ බෑඩ් එකක් නම් පළමුව ගත්තේ බෑඩ් එකක් නම් ඊළඟට මොකද වෙන්නේ කියලා මෙතන පෙන්නන්න. ආයෙම ඔයා කතාව හිතන්න. ගුඩ් 3යි බෑඩ් 2යි තියෙනවා. බෑඩ් එකක් ගන්නවා. අරන් පැත්තකින් තියෙනවනේ ආයෙ දාන්න නැහැ කියන්නේ පැත්තකට දානවනේ. එතකොට මොනවද මෙතන තියෙන්නේ? ගුඩ් 3යි බෑඩ් 1යි. හරි? එහෙනම් දෙවෙනි පාර ගන්න යද්දී ගුඩ් 3යි බෑඩ් 1යි. එහෙනම් මෙතන සම්භාවිතාවය 4න් 3යි. මේක 4න් 1යි. හරි? ඔන්න රුක් සටහන පිර වෙන විදිහට. ඕක පුරව ගන්න බෑ නම් වැඩක් නැහැ. හරි? රයිට්. මොකද්ද? ඈ? ඇහෙන්නේ නැහැ. ඒක හරි කට්ටිය අත උස්සන්නකෝ. හරි. රයිට්. ඊළඟට මෙම පරීක්ෂණයේදී ඉවතට ගන්නා බල්බ දෙකෙන් එක් බල්බයක් පමණක් පිලිස්සුණු ඒවා වීමේ සම්භාවිතයි. ළමයි සිද්ධි ටික ලියාගන්න. මෙතන සිද්ධිය good good. මෙතන සිද්ධිය good bad. මෙතන සිද්ධිය bad good. මෙතන bad bad. right? අපෙන් අහන්නේ එක් බල්බයක් පමණක් එක් බල්බයක් වත් නෙමේ එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් වීම. පිලිස්සුණු කියන්නේ බෑඩ්. එකක් පමණක් බෑඩ් වීම. මෙතන එකක්වත් බෑඩ් නෑ. මෙතන එකක් බෑඩ්. එකක් පමණක් කියවම එකයි. මෙතන එකක් බෑඩ් වෙන්නේ. මෙතන දෙකම බෑඩ්. හරියන්නේ නැහැ. එකක් පමණක් කියලානේ කියන්නේ. එහෙනම් හරියන්නේ මෙයයි මෙයයි. එහෙනම් ලියන්න GB ධන BG. හරි? එතකොට එන්නේ 5න් මෙතන සම්භාවිතාවය ගන්න 5න් 3 ගුණ කිරීම 4න් 2. 5න් 3 ගුණ කිරීම 4න් 2 ධන මෙතන සම්භාවිතාවය ගන්න 5න් 2 ගුණ කිරීම 4න් 3. 5න් 2 ගුණ කිරීම 4න් 3. එන්නේ ළමයි මෙතනින් එනවා 20න් 6ක්. මෙතනින් එනවා 20න් 6ක්. එකතුව 20න් 12යි. සුළු කරොත් 4න් බෙදුවේ හැකි. 12ට 4 ඒවා 3යි. 20ට 4 ඒවා 5යි. 5න් 3යි. හරි? ලකුණු ටික වැටෙන විදිය කියන්නම්. හරි. ළමයි ලක්ෂ ටික ලකුණු කරනවට මැද පොලිම නැතුව ලකුණු 2යි. ලක්ෂ ටික මැද පොලිම නැතුව ලකුණු කරනවට ලකුණු 2යි. හරි? ඊළඟට ලකුණු දාගෙන බලන්න. වට කරනවට 1යි, වට කර දක්වනවට 1යි, සම්භාවිතාව ලියනවට 1යි. හරි? ඊළඟට මෙතන 5න් 2 දානවට 1යි. 5න් 2 දානවට 1යි. ඊට පස්සේ මෙතන 4න් 2යි මෙතන 4න් 2යි දානවට 1යි. ඊළඟට මෙතන 4න් 3යි මෙතන 4න් 1යි දානවට 1යි. ඊළඟට උත්තරේ ලියද්දි ළමයි මෙයා ගැලපෙනවා කියලා හිතලා යා ගන්නවට 1යි. මේ කොටස ගැලපෙනවා කියලා හිතලා යා ගන්නවට 1යි. අවසාන උත්තරයට 1යි. ලකුණු 10 වෙන් වෙන්නේ කොහොමද? හරි 2018 ගාන ගමු. 2018 ගානේ හරි බලන්න ඉන්න 2018 ගාන ළමයි බෑගයක් තුල එකම ප්‍රමාණයේ වැනිලා රසති කිරි පැකට් 3ක්ද චොක්ලට් රසති කිරි පැකට් 2ක්ද ඇත. කඹලා අහඹු ලෙස කිරි පැකට්ටුවක් ඉවතට ගත් පසු නිමලාද අහඹු ලෙස කිරි පැකට්ටුවක් ඉවතට ගනී. දැන් ඕකේ හැටියට ළමයි දෙන්නෙක් කිරි පැකට් දෙකක් ගන්න කතාවක් නේ තියෙන්නේ. පළවෙනියෙන් ගන්න කෙනා ඒ කිරි පැකට් එක ආයෙ දාන්නේ නැහැ. ඒ කියන්නේ ඕක යාලා බොන්න වෙන්නේ නැති ගන්න. ඒ වගේ අදහසක් නේ තියෙන්නේ.
ගානේ තියෙන දත්තත් එක්ක අපි හිතන්න ඕනේ ගන්න එක දානවද නැද්ද කියන එක. දැන් මේක හැටියට කමලා කිරි පැකට්ටයක් ගන්නවා ඊට පස්සේ නිමල ගන්නවා. අරයා ගත්තට ගන්න එක දාන්නේ නේද අශේන්? ගත්තට දාන්නේ. ඒ කියන්නේ ඔක මැද පොලිම වෙන්නේ නැති කතාවක්. හරි? මැද පොලිම වෙන්නේ නැති ගානක්. එහෙනම් ළමයි මැද පොලිම නැතුව කතිර ටික දාන්න ඉක්මනට. වැනිලා ටික V1 V2 V3 V3 ලෙස අරන් තියෙනවා. චොක්ලට් C1 C2 කියලා අරන් තියෙනවා. හරි? වැනිලා V1 V2 V3 චොක්ලට් C1 C2. හරි? එහෙනම් ළමයි ඔගේ මැද පොලිම නැතුව ලකුණු කරන්න. මම ඔක්කොම කතිර ටික ලකුණු කරලා පස්සේ මැද පොලිම අයින් කරනවා මගේ පහසුවට. මගේ එකේ කොටු දලක් නැහැනේ. ඒ නිසා අර කතිර මග අරින්න අමාරුයි. ඊට වඩා මට ඔක්කොම ටික ඇඳලා මැද පොලිම මකන එක ලේසි. හරි? ඔයා එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා එකපාර මැද පොලිම ඇරලා ඉතුරු ටික දාන්න. හරි? මේ පොලිමෙන් නෑ ළමයි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අහන්නේ දෙදෙනාම වැනිලා රසැති කිරි පැකට් ඉවතට ගැනීමේ සිද්ධිය. දෙදෙනාම වැනිලා ළමයි ලේසියිනේ. මේ පැත්තෙත් වැනිලා මේ පැත්තෙත් වැනිලා. ඒ කියන්නේ මෙන්න මේ ටික. ඔය ටිකනේ. හරි? වට කර දක්වා එහි සම්භාවිතාවය ලියන්න. රයිට්. සම්භාවිතාවය වෙන්නේ කීයද ළමයි? 20න් 6යි නැත්නම් 10න් 3ද? ඕනේ. හරි. ඊට පස්සේ B කොටසට එමුකෝ. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගී වන ප්‍රථම තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය. ළමයි තරග දෙකක් ගැන කතාවක් කියන්නේ. ප්‍රථම තරගය දිනන්න තියෙන සම්භාවිතාවය ප්‍රථම තරගයේ දිනන්න තියෙන සම්භාවිතාවය 5න් 3යිලු. ළමයි ප්‍රථම තරගයේ දිනන්න තියෙන සම්භාවිතාවය 5න් 3යි කිව්වම ඒකේ මදි ටික තමයි මේකට දාන්න. 5න් 5ක් වෙන්න මදි ටික. එහෙනම් ඒක ඇතුලේ පරාජය වීමේ සම්භාවිතාවය 5න් 2යි කියන එක තියෙනවා. හරි? ඊට පස්සේ කියනවා මෙහෙම. ඔවුන් ප්‍රථම තරගයේ ජයගත හොත් පළවෙනි එක දින්නොත් ඒත් ඉතින් දෙවෙනි එක දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. දෙවෙනි එක දිනන්නත් පුළුවන් ආයේ පරාජය වෙන්නත් පුළුවන්. පළවෙනි එක දින්න කියලා දෙවෙනි එක දිනන්න ඕනේ නැහනේ. හැබැයි පළවෙනි එක දින්නොත් දෙවෙනි එක දිනන්න තියෙන ඉඩ 10න් 7ක් විතරලු. හරි 10න් 7ක් විතර ඉඩක් තියෙනවලු දිනන්න. එහෙනම් පරදින්න තියෙන ඉඩ ළමයි 10න් 3යි. හරි? ඊට පස්සේ කියනවා ප්‍රථම තරගයේ පරාජය වුවහොත් පළවෙනි තරගයේ පෙරදුනොත් එතකොට ඉතින් දෙවෙනි එකත් ආයේ දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. එහෙනම් දෙපැත්තට දාන්න ඕනේ අතු දෙකට දිනුම සහ පරාජය. ජය සහ පරාජය. හැබැයි පළවෙනි එක පෙරදුනොත් දෙවෙනි එක දිනන්න තියෙන ඉඩ ළමයි දෙකෙන් එකක්ලු. එහෙනම් දිනන්න දෙකෙන් එකයි නම් පරදින්නත් දෙකෙන් එකයි. හරි? ඔන්න රුක් සටහන කම්ප්ලීට් කරා. B කොටසේ අහනවා කණ්ඩායම අඩු තරමින් එක් තරගයක් වත් ජය ගැනීම. ළමයි අර මේ ටික දාන්නකෝ. ජය ජය මෙතන ජය පරාජය මෙතන පරාජය ජය මෙතන පරාජය පරාජය. ළමයි එක්තරම් අඩු තරමින් එක් තරගයක් වත් ජය ගැනීම කිව්වොත් මට කියන්න මෙයා ගැලපෙනවද? ඉක්මනට බා ගැලපෙනවද? ඔව්. මෙයා ගැලපෙනවා. මේක ගැලපෙනවා. මේක නෑ. එහෙනම් ගැලපෙන තුන එකතු කරලා උත්තරේ ගන්නත් පුළුවන්. අනිත් ක්‍රමය මොකක්ද? එකෙන් අඩු කරනවා නොගැලපෙන එක. හරි? මේ හතරෙම සම්භාවිතාවල එකතුව එකයි. එකයි. හරි? ඕනම ගානක මේ සම්භාවිතා සියල්ලේම එකතුව එකයි. එකෙන් නොගැලපෙන කෙනාගේ සම්භාවිතාවය අඩු කරොත් ඉතුරු තුනේ සම්භාවිතාවය ගන්න පුළුවන්. ඔයාලට ගැලපෙන තුන් දෙනා එකතු කරන්නත් පුළුවන්. එකෙන් අඩු කරන්න පුළුවන් නොගැලපෙන කෙනාගේ සම්භාවිතාවය. පරාජය කියන එකේ සම්භාවිතාවය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි එකෙන් අඩු කරනවා පරාජය වීමේ සම්භාවිතාවය කීයද? 5න් 2 ගුණ කිරීම 2න් 1. 5න් 2 ගුණ කිරීම 2න් 1. ඒ කියන්නේ ළමයි එක ඍණ මේ දෙකට මේ දෙක කැපිලා යනවා. වරහන් ඇතුලෙන් එන්නේ 5න් 1ක්. එක ලියා ගන්න 5න් 5 කියලා. හරි එහෙමත් පුළුවන්ද? ඔව්. ඇයි 5න් 5ම ලිව්වේ? නෑ මෙයා 5න් කීයද කියලානේ තියෙන්නේ. එහෙනම් මෙයා 5න් 5යි කියලා ලියමු. 10න් 10යි වගේ බෑද? ඒත් පුළුවන්. මේ ගානට වැඩක් නෑ.
මේ ගානට වැඩක් තියෙන 5න් 5 කියලා ලිව්වා. දැන් ළමයි උත්තරේ ගන්න ලේසි. උත්තරේ වෙන්නේ පොදු හරයට ගන්න 5 උඩ 5න් අඩු කරොත් 1ක් 4යි. උත්තරේ 5න් 4යි. හරි? ලකුණු ටික වැටෙන විදිය කියන්නම්. හරි. මැද පෝලිම නැතුව කතිර ටික දානවට ලකුණු 2යි. ඊළඟට වට කරලා පෙන්නනවට 1 ලකුණයි. උත්තරේ ලියනවට ලකුණු 2යි. ඊළඟට රුක් සටහනේ 5න් 2 දානවට 1 ලකුණයි. මේ පැත්ත පුරවනවට 1 ලකුණයි. මේ පැත්ත පුරවනවට 1 ලකුණයි. මේ ටික කරලා උත්තරේ ගන්නවට ලකුණු 2යි. හරි? රයිට්. ලකුණු 10න් 10ම තියෙන කට්ටිය. හරි. ඒකේ ගොඩක් ඉන්නවනේ. හොඳයි. රයිට්. ඊළඟට යමු 2019ට. හරි. මම 2019 පටන් ගන්නවා. 2019 තියෙනවා 2019 තියෙනවා දරුවෝ එක්තරා මුරපදයක මුල් සංකේත දෙක. මුරපදයක් කියන්නේ පාස්වර්ඩ් එකක්. පළවෙනි සංකේත දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතුරින් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. අන්න එතන පොඩ්ඩක් වැදගත්. එකිනෙකට වෙනස් ඉලක්කම්. හරි? මෙම මුරපදයේ පළමු ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැගින් ලියූ සර්වසම කාඩ් 5ක් අතුරින් එකක් අහඹු ලෙස ගනී. ඉන් පසු ආපසු නොදමා දැන් ඉතින් ආය කතා දෙයක් නැහැ. ආපසු නොදමා කිව්වොත් මැද පොලිම නැතුව ඇඳලා දැම්මා. හරි? රයිට්. එහෙනම් ඕකේ මං හිතුවා ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණ කරයි කියලා. හැබැයි උන් අවසානට කතාවක් කියලා ආපසු නොදමා කියනවා. හරි? එතකොට මැද පොලිම නැතුව පට් ගාලා ඇඳ ගන්න පුළුවන්. මුරපදේ සංකේත තමයි 1 2 3 4 5. අනිත් පැත්තරත් 1 2 3 4 5. මැද පොලිම නැතුව අඳින්නකෝ. හරි? හරි. කොහොම තියෙනවනේ ළමයි. දැන් අහගන්න. අහන්නේ ඔන්න කොටු දැලේ ලකුණු කරා රයිට් අමතකුණා. මැද පොලිම මකලා දාන්න. හරි? මැද පොලිම මැකුවා. අහනවා මෙහෙම. මුරපදය සඳහා ලබාගත් පළමු වන ඉලක්කම ඔත්තේ බවත්. රයිට්. පළවෙනි ඉලක්කම ඔත්තේ කියලා කිව්වොත් ළමයි පළවෙනි ඉලක්කම ගන්න මේ පැත්තෙන්නේ. මුලින්ම ගන්න ඉලක්කම් පෙන්නන්නේ මේ පැත්තෙන්නේ. පළවෙනි ඉලක්කම ඔත්තේ කිව්වොත් එක්කෝ 1 නැත්තම් 3 නැත්තම් 5 අරන් තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ ගාන හදද්දි සම්භාවිතාව හොයද්දි එක්කෝ අර එකේ ඉඳලා උඩට යන්න ඕනේ නැත්තම් 3 ඉඳලා උඩට යන්න ඕනේ නැත්තම් 5 ඉඳලා උඩට යන්න ඕනේ ගැලපෙන කතිර හොයද්දි 4යි 2 ඉඳලා උඩට යන්නේ නැහැ. මොකද පළවෙනි ඉලක්කම ඔත්තේ ෂුවර් පිට කියනවා. හරිද? පළමු ඉලක්කම ඔත්තේ බවත් මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් පසුව අනාවරණය වේ. රයිට්. හිතන්න මෙන්න මෙහෙම. ඔය කියන අවශ්‍යතාවයට ගැලපෙන විදිහට විය හැකි දේවල් අපි හිතමු. පළවෙනි පාර 1 ගත්තා කියලා හිතන්න. එහෙනම් දෙවෙනි පාර ගත්ත එක ඔය වාක්‍ය කියන විදිහට පළවෙනි පාර ගත්ත එකට වඩා ලොකුයිද පොඩිද? ඒක හිතන්න. හොඳට හිතන්න. පළවෙනි පාර ගත්ත එකට වඩා දෙවෙනි පාර ගත්ත එක ලොකුයිද පොඩිද? ලොකුයිද පොඩිද? ලොකුයි. ඇයි? ඉතින් ගාන කියවලා බලපන්. බස් සිංහල තේරෙන්න ඕන. හරි? මැත්ස් නෙමෙයි ඒකේ තියෙන්නේ සිංහල.
ඒක කියනවා පළවෙනි ඉලක්කම ඔත්තේ බවත් දෙවෙනි ඉලක්කමට වඩා පළවෙනිය කුඩයිලු. කියන්නේ පළවෙනිය පොඩි දෙවෙනිය ලොකුයි. එහෙනම් හිතන්න පළවෙනි පාර ගත්ත ඉලක්කම 1 කියලා. එහෙනම් දෙවෙනි පාර ගත්ත ඉලක්කම ඊට වඩා වැඩි වෙන්න ඕනේ. දෙවෙනි පාර එක්කෙනා ඔත්තේ වෙන්න ඕන කියලා කියන්නේ දෙවෙනි පාර කෙනා ඕන කෙනෙක්. පළවෙනි පාර එක ගත්තොත් දෙවෙනි පාර ඊට වඩා වැඩි වෙන්න ඕන. ඉතින් එකම ගණේද අපි දන්නෙත් නෑ බා. එක ගත්තොත් කියලා අපි හිතනවා. ගත්තොත් මෙහෙම වෙයි. එහෙනම් ළමයි එයා පළවෙනි පාර එක ගත්තොත් දෙවෙනි පාර ගන්න ඕනේ ඊට වඩා ලොකු එකක් කියලා ඔයාට තේරෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි පාර එකත් එක්ක අනිත් පැත්තේ ගන්න පුළුවන් 2 3 4 5 මේ ටික ගැලපෙනවා ළමයි. මේකේ ගැලපෙන ගොඩක් තියෙනවා. ඉන්නකෝ ඔය ටික ගැලපෙනවා. හරිද? තව තියෙනවා. ඔන්න මේ කතාව තේරුම් ගත්තානේ. ඒක ඉවරනේ. ඒක මකලා දාමුකෝ. ඊට පස්සේ මේ පැත්තේ 3 ගත්තොත් පළවෙනි පාර 3 කියන ඔත්තේ ඉලක්කම ගත්තා කියලා හිතමු. දෙවෙනි පාර එක ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ කීයද වෙන්න පුළුවන්? කීයද වෙන්න පුළුවන්? 3 ගත්තොත් අනිත් පැත්තෙන් 4 හෝ 5 ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ ළමයි මේ පැත්තේ 3ත් එක්ක අනිත් පැත්තෙන් 4 5 ගන්න අවස්ථාව මැච් වෙනවා. මේ ටික මැච් වෙනවා. ආයේ ඊළඟ ඔත්තේ ඉලක්කම ගන්න. ඊළඟ ඔත්තේ ඉලක්කම 5නේ. මේ පැත්තෙන් 5 ගත්තොත් ඊළඟ පැත්තෙන් ගන්න ඕනේ 5ට වඩා වැඩි එකක්. මේ පැත්තේ 5ට වඩා වැඩිව තියනවද? නැහැ. ඒ කියන්නේ මෙයත් එක්ක ගලපන්න මේ පැත්තේ මොකුත් නැහැ. ඒ කියන්නේ මෙයත් එක්ක ආයෙ කතරේ එන්නේ නැහැ. එන්නේ මේ ටික විතරයි. හරි? මෙයා එනවා. ඔන්න ඔය කතරේ ටික රවුම් කොටු කරලා තිබ්බනම් හරි. කොටු කරන්න කියන්නේ වට කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ කොටු කරන්න බෑනේ ළමයි. එක එක විදිහටනේ තැන් තැන් වලනේ තියෙන්නේ. ඒ ටික වට කරලා පෙන්නුවා නම් හරි. පළවෙනියට ගන්න කෙනාට වඩා දෙවෙනියා ලොකුයි. පළවෙනියා උත්තේ වෙන්නත් ඕනේ දෙවෙනියා ඊට වඩා වැඩි වෙන්නත් ඕනේ. ගාන කියවලා ඔයා තේරුම් ගන්න. ඔයාටම කතාවක් ගොතා ගන්න. හරි? ඔයාගේ කතාවක් විදිහට ගාන හදා ගන්න. ඒකල ඔයාට කතා කරන්න. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. රයිට්? හරි. දැන් සම්භාවිතාව ලියන්නලු. කීයක් දෙන්නේ ඔක්කොම කතිර 25යි නෙමෙයි 20යි. 20න් 6ක් 20න් 6යි. හරි? උත්තරේ 20න් 6යි. ඒ කියන්නේ 10න් 3යි. ඒක හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකට යමු. හරි? ලක්ෂ ප්‍රස්ථාරය පැත්තට යමු. ඒකේ තියෙනවා කිසියම් රෝගයක් පැතිර යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්නූ පිරිමි 20 දෙනෙක්ද කාන්තාවෝ 16 දෙනෙක්ද වෛද්‍යවරයෙකුගේ ප්‍රතිපාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ. රයිට්. හරි රෝගයක් ව්‍යාප්ත වෙන කාලයක්. හරිද? ගෑනු සෙට් එක්කුයි පිරිමි සෙට් එක්කුයි ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්නවා. පිරිමි 20ක් ඉඳලා තියෙනවා ගෑනු 16ක් ඉඳලා තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා මෙහෙම එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගයෙන් පෙළුණ අතර. කියන්නේ ගෑනු ටික ගත්තොත් උන්ට අනිවාර්යෙන් රෝගය තියෙනවා. අය කතා දෙකක් නැහැ. හරි? රෝගය තියෙනවමයි. රයිට්? ඊට පස්සේ පිරිමි අය අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා අයකුට රෝගය වැළඳ තිබීම 0.6යි. පිරිමි ගත්තොත් 0.6යි කියන්නේ කොටසකට ලෙඩේ තිබිලා තියෙනවා. කොටසකට ලෙඩේ නැහැ. හරි? ඉතුරු 0.4ට නැහැනේ. 0.6කට විතරයි තියෙන්නේ. රයිට්. දැන් ඕක තමයි ගේන්න තියෙන්නේ රුක් සටහනකට. හරි. ඉස්සරලාම එයාලා දීලා තියෙනවත් එක අපි උදව් කරන් යන්කෝ. එයාලා මොනවද දීලා තියෙන්නේ? පිරිමි කාන්තා කියලා නම් කරලා තියෙනවා. පිරිමි කාන්තා. ළමයි මේ ගානේ උඩින් මුකුත් දාලා නැහනේ. උඩින් ලියන්න ඕනේ මාතෘකාව ලියන්න ඕනේ ඔකට අදාළ. හරි? මේ ඔය අතුවලදී මොනවද පෙන්වන්නේ කියන එක ලියන්න ඕනේ. ඔය අවුරුද්දේ ඒකට ලකුණුත් දීලා තිබ්බා. අපි ඒක ගණන් ගන්නෑ. කලින් අවුරුදු වල ඒවා ලියලා තිබ්බේ. ඒකින්දයි අපි ලිව්වේ නැත්තේ. මේ අවුරුද්දේ ලියලා නැහැ උඩින්. එහෙනම් මෙතන උඩ මොකද කරන්නේ? පිරිමි ගෑනු තෝරගන්න සීන් එක තමයි මේ අතුවල පෙන්වන්නේ. එහෙනම් මෙතන මම ලියනවා පිරිමි ඇලයිරක් ගැහැණු බව. පිරිමි සහ ගැහැණු බව තමයි පෙන්වන්නේ. ළමයි. දැන් ඔතන හිතන්න ඔය පිරිමි ගැහැණු එකට කොහොමද අපි සම්භාවිතා දාන්නේ? එයාලා කිව්ව හැබැයි මෙහෙම දෙයක්. ආපු සෙට් එකේ පිරිමි 20ක් ඉන්නවා, ගැහැණු 16ක් ඉන්නවා.
එහෙනම් ඔයා අහක බලාගෙන ඩොකා අහක බලාගෙන ගෑනු පිරිමිටිකට එන්න කියලා මෙහෙම හාමුලස එකෙක් ගන්නවා. එතකොට ඩොක්ටර්ට හම්බෙන්න පුළුවන් එවුන් ගැන අහන්න වෙයි. කොහොමද හම්බෙන්න පුළුවන්? ඔක්කොම 36ක් ඉන්නවා. ඩොකා මෙහෙම අල්ලලා බලනවා. හරි? එතකොට අහු වෙනවා 36 දෙනෙක් අහු වෙනවා. ඔලු ගෙඩි ටික අහු වෙන්න කියලා අපි හිතමුකෝ. හරි? ඔලු ගෙඩි ටික අහු වෙනවා 36 දෙනෙක් ඉන්නවා. දැන් එතකොට කියන්න පුළුවන් නේද? එතකොට කොණ්ඩේ තියෙන හින්දා ගෑනු ටික අඳුර ගන්න ලේසි පට් ගාලා උන් ඇදලා ගනිත් දන්නේ නැහැ කියලා. අපි හිතමු මුන් එකම විදිය. හරි? ගෑනු පිරිමි විතරයි නම් විතරයි වෙනස්. අනෙක් සියලු දේවල් සමානයි. හරිද? එතකොට එහෙම වෙන්න ඕනේ. සම්භාවිතාව කතා කරන්න එහෙම වෙන්න ඕනේ. හරිද? නැත්නම් ඒ අර අසමාන ඒවා වුණොත් වෙනම අහු වෙනවනේ. දැන් හිතන්නකෝ පෙට්ටියක තියෙනවා කොටු තියෙනවා බෝල තියෙනවා. ඔය වෙනම අහු වෙනවනේ බා. එතකොට කොටුවක් තෝරලා ගන්න ඕන කොටුවක්ම ගන්න පුළුවන්. එතකොට සම්භාවිතාව ගැන කතා කරද්දී සියලුම දේවල් සර්ව සම වෙන්න ඕන. නැත්තම් කේස් හරි. ඩොකා මෙහෙම තෝරලා ගද්දී එයාට ඔක්කොම 36ක් හම්බ වෙනවනේ ඔලු ගෙඩි. ඒ ඔලු ගෙඩි 36න් පිරිමි 20යි ගෑනු 16යි ඉන්නේ. එහෙනම් ළමයි පිරිමියෙක් ලැබීමේ සම්භාවිතාවය 30න් 20යි. ගෑනු කෙනෙක් හම්බ වීමේ සම්භාවිතාවය 30න් 16යි. කොහොම පිර වෙනවා. හරිද? ඊට පස්සේ එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගයෙන් පෙළුණ අතර ළමයි ගෑනු ටික ගත්තොත් ගෑනුන්ගේ රෝගය තියෙනවා නෑ කියලා කතා කරන්න දෙයක් නෑ. ගෑනුන්ට ෂුවර් එකටම රෝගී තියෙනවා. ළමයි ගෑනුන්ට රෝගය තියෙනවා නම් මේ අත්ත මෙතනින් ඉස්සරහට ඇන්දේ නැතත් කමක් නෑ. අඳින්න ඕනේ කියලා හිතන්නකෝ යාට. අඳින්න පුළුවන්. ඕන්නම් දාන්නකෝ රෝගය එයාලා කොහොමද දීලා තින්නේ? මොකොත් දීලා නැහැනේ. හරි. අපි මෙහෙම එමුකෝ. මේකත් දික් කරගමුකෝ. මේකත් දික් කරමුකෝ. රයිට්. දැන් මේකේ අපි පෙන්වන්න ඕනේ රෝගය තියෙන නැති එක ගැන. රෝගය වැළඳ තිබීම නොතිබීම ගැන තමයි පෙන්වන්න ඕනේ. හරිද? දැන් ඕක තමයි පෙන්වන්න ඕනේ. රයිට්. එහෙනම් අපි මෙතන ලියමු රෝගය වැළඳ තිබීම. වැළඳ තිබීම රෝගය වැළඳ නොතිබීම. මෙතනත් රෝගය වැළඳ තිබීම රෝගය වැළඳ නොතිබීම. ළමයි පිරිමි ගත්තොත් උන්ට රෝගය වැළඳලා තියෙන සම්භාවිතාවය 0.6යි. අපි කිව්වා දශමයකට නොදායමු කියලා අපි කතා වුණා. 0.6 වගේ આવොත් කොහොමද ඔක දාන්නේ? 10න් 6 සුළු කරොත් 5න් 3යි. එහෙනම් ළමයි ඔය අත්තර මන් දාන්නේ 5න් 3. හරි? 5න් 3. ඊළඟට මේකට 5න් 3 දැම්මොත් මෙයා පට් ගාලා 5න් 2යි. ඒක හරි. ඊළඟට ගෑනු පැත්තට ආවොත් ගෑනුන්ට ෂුවර් එකටම රෝගය තියෙනවා. එහෙනම් ළමයි ගෑනුන් ගත්තොත් රෝගය වැළඳ තිබීම කිව්වොත් ඒක විතරමයි වෙන්නේ. එහෙනම් ළමයි ඒ පැත්තට දාන සම්භාවිතාවය 1 අනිත් පැත්තට දාන සම්භාවිතාවය 0. හරි? ඒ කියන්නේ සම්භාවිතාවයට ගන්න පුළුවන් උපරිම අගය 1යි. හරි? ඒතර භාග සංඛ්‍යා ගත්තනේ උඩ ඒවට. ඔව්. ඒ එකට වඩා අඩු වෙද්දි තමයි භාග සංඛ්‍යා වලින් එන්නේ. හරි? මේ වෙලාවේ ගෑනුන්ට ෂුවර් එකටම රෝගේ තියෙනවා. එහෙනම් 1යි. රෝගේ නැතිවීම 0. හරි? ඔයාට මේක අතු දෙකක් ඇඳලා ඔහොම දාන්නත් පුළුවන්. ඇත්තම කතාව ගෑනුන්ට ස්ථීරවම රෝගේ තියෙන නිසා මේ මොකුත් නොයඳ තියෙන්නත් පුළුවන්. ඒ අවුලකුත් නැහැ. හරි? රයිට්. ඔන්න රුක් සටහන හරි. අහන්නේ මොකද්ද? අහඹු ලෙස තෝරා ගනු ලබන අයෙකු එම රෝගය වැළඳුණු අයෙකු වීමේ සම්භාවිතාවය. ළමයි රෝගය වැළඳීම ගැන අහන්නේ. පිරිමි වෙලා රෝගය වැළඳිලා තියෙන්න පුළුවන්. ඊළඟට කාන්තාව වෙලත් රෝගය වැළඳ තියෙන්න පුළුවන්. එහෙනම් ළමයි මෙතන සම්භාවිතාවයි මෙතන සම්භාවිතාවයි එකතු වහන්න. හරි? එහෙනම් ඔය දෙක එකතු කරන්න. පළවෙනි එක නෙමෙයි. ප්‍රශ්නාංකිකයේ ද්‍රෝමිලක් නෑ B කොටස. හරි? සම්භාවිතාව දෙක එකතු කරන්න. මෙතන සම්භාවිතාවය ගන්න 30න් 20 ගුණ කිරීම 5න් 3. ධන
මෙතන සම්භාවිතාවය ගන්නේ 30න් 16 ගුණ කිරීම 1. හරි මෙතනින් එනවා ළමයි කපලා දාන්න 5ට 1යි කොහොමද කපන්න පුළුවන් මෙහෙම කපමු 20යි 30යි කපමු 20ට 2යි 30ට 3යි ඊළඟට මේ 3යි මේ 3යි කපමු 3ට 1යි 3ට 1යි මෙතනින් එනවා 5න් 2ක් ධන මෙතනින් එනවා 30න් 16ක් පොඩ්ඩක් එන්න චුට්ටක් කපටි වෙන්න හරිද මෙතන මෙතන ළමයි කපල කරලා 5න් 3 මට්ටමට ගේන්න එපා මොකද මෙයා 30න් ගාණක් විදිහට ඉතුරු වෙන්නේ ඒ නිසා මම මෙතන මේ වගේ වැඩක් කරනවා බලන්න මෙතනත් 30න් ගාණක් ඉතුරු කරගන්නවා 30න් 20 ගුණ කිරීම 5න් 3නේ ආවේ මෙතන මම 5යි 20යි කපනවා 5ට 1යි 20ට 4යි දැන් ළමයි යටින් 30 ඉතුරු කරගන්නවා කපන්නේ නැහැ මං ඒක උඩ 4 වරක් 3 12යි එකතුව 30න් 20ට 30න් 16ක් කියන්නේ 30න් 28යි නැත්තම් 15න් 14යි වැරදුනද දාට වැරද්දක් කරනවා කොහෙද වැරද්ද ඈ 20යි 16යි එකතු කරාම මේ ඉඳපන් මට දැන් කියලා වෙලා ඉන්නේ මං එමීට බලන්නම් දැන් කොහේ හරි වැරද්දක් තියෙනවලු හරි රුක් සටහන වැරදිද රුක් සටහන වැරදි හරි 10න් 6 මෙතනද මෙතන 36නේ 36 නේද හරි 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 මම බැලුවා ඔයාලා මේ අවධානයෙන් ඉන්නවද කියලා හරි එච්චර ඒකනේ උඹලා ඔච්චරලා බලහන් හිටියයි හරි 36න් 16යි උඹලා මට කියලා වෙනකන් හිටියේ හරි දැන් හරි මෙතන 16යි 36න් 28යි නේද 18න් දැන් මේක නම් කපන්න පුළුවන් 4න් පුළුවන් 36ට 4 ඒවා 9යි මෙයාට 7යි 9න් 7යි හරි හරි ලකුණු ටික වැටෙන විදිහ කියන්නම් දෙදස් 19නේ හරි කතිර ටික දානවට මැද පෝලිම නැතුව 1යි වට කරනවට 1යි සම්භාවිතාව ලියනවට 1යි 36න් 20ට 1යි 36න් 16ට 1යි මෙන්න මේ 5න් 2 5න් 3 ලියනවට 1යි ළමයි මේක අඳිනවට ලකුණු දීලා නැහැ මෙතන හරිද ඊළඟට මෙන්න මේ මාතෘකා ලියනවට එක ලකුණක් තියෙනවා ඒ ටිකට එක ලකුණක් තියෙනවා ඊළඟට මෙයාව ලියනවට 1යි ගැලපෙනවා කියලා මෙයාව විතර ලියනවට 1යි මෙයාව ගැලපෙනවා කියලා හිතලා ලියනවට 1යි ඊට පස්සේ උත්තරයට 1යි හරි හරි ඊළඟට යමු අපි 2020 ගානට ළමයින් සඳහා වූ සාධයකදී බෑගයක් තුළ වූ බෝල අතරින් අහඹු ලෙස එක් බෝලයක් ඉවතටගෙන එය ආපසු නොදමා තවත් බෝලයක් අහඹු ලෙස ඉවතට ගැනීමේ ක්‍රීඩාවක් විය
බෑගය තුල සර්ව සම රතු පාට බෝල දෙකක්, නිල් පාට බෝලයක්, කහ පාට බෝලයක් සහ කොළ පාට බෝලයක් විය. හරි. රයිට්. මෙහෙම කතාවක් කියන්න. 2020 O level. හරි. මල්ලේ තියෙනවා ළමයි රතු පාට බෝල දෙකක් R1 R2 ඊළඟට නිල් පාට බෝලයයි කහ පාට බෝලයයි කොළ පාට බෝලයයි. නිල් පාට බෝලයයි කහ පාට බෝලයයි කොළ පාට බෝලයයි. හරි. ඔය මල්ලෙන් අහඹු ලෙස එකක් ඉවතට ගෙන ඊට පස්සේ ඊළඟ වතාවේ ඒක දාන්න නැතුව තව කෙනෙක් ගන්න කතාවක් නේ තියෙන්නේ. ඔව්. පළවෙනි පාර ගන්න එක ආයෙ දාන්න නැහැ කියලා කතාවක් තියෙනවා හැබැයි. එතකොටම අපිට තේරෙනවනේ මැද පොලිම නම් එන්නේ නැහැ කියලා. එහෙනම් ළමයි මේකේ මැද පොලිම නැතුව ලකුණු වෙන්න ඕනේ. හරි. මැද පොලිමත් එක්කම ලකුණු කරලා මැද පොලිම මකලා දාන්න. ඔයා මැද පොලිම නැතුවම ලකුණු කරලා දාන්න. හරි. මේ පොලිම නැතුව එනවා ළමයි. right. දැන් අහන ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නය අහන්නේ ක්‍රීඩාවෙන් ජය ලැබීමට නම් පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන. ළමයි පළවෙනි පාර ගන්න ඕනේ නිල් හෝ කහලු. එහෙනම් නිල් කහ දෙක හොයාගන්න. හොයාගෙන ඇත්තටම මේ දෙකෙන් උඩට යන්නයි ඕනේ. ওই දෙකෙන් උඩට යනවා මොම. හරිද? පළවෙනි පාර නිල් කහ. ඒ දෙකෙන් උඩට යනවා. right. දෙවෙනි පාර ගන්න ඕනේ රතු බෝලයක් ලු. දෙවෙනි පාර ළමයි රතු. රතු කියන්නේ මේ දෙක. ඒ කියන්නේ මේ දෙකෙන් මෙහාට එන්න ඕනේ. කොහොම එන්නේ? දැන් ළමයි අවස්ථා දෙකටම අදාළව කොටු වෙන්නේ කොයිකද බලන්න. මේ ටික නේද? මේ ටිකනේ. හරි. එහෙනම් ගැලපෙන්නේ ළමයි ඒ ටික. හරි නේද? මාව සර්ප්‍රයිස් කරන්න ඉන්නව නෙමෙයි ගාන අවසාන හරියට ගිහින් නෑ සර් ඔහොම නෙමෙයි බලන්නකො එකතු කරලා එහෙම කිව්වොත් මම හික් ගෑවිලා මට කර ගියා ගන්න දෙයක් නැති වෙනවා හරිද මොකද දෙප කියන්න ඕනේ රයිට් දැන් මේකේ සම්භාවිතාවය අහනවා සම්භාවිතාවය එන්නේ 20න් එන්නේ 20න් කීයද ළමයි 20න් 4ද 20න් 4යි නැත්තම් 5න් 1යි හරි සරල කරොත් 5න් 1යි ඊට පස්සේ තියෙනවා කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා A හා B නම් යන්ත්‍ර දෙකක් භාවිතා කරයි. ඒ යන්ත්‍රය මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවන අතර ඉතිරි සියල්ල B නිපදවයි. රයිට්. එහෙනම් ඕක දාගන්න පුළුවන්. A යන්ත්‍රය B යන්ත්‍රයනේ. 5න් 3ක් A වලින් 5න් 2ක් B වලින්. නමක් යාලා දීලා තියෙනවද? උඩට දීලා නැහැ අපි නමක් ලියමු අනිවාර්යෙන් ලියන්න. හරි? යන්ත්‍රය මොකක්ද කියන එකනේ ළමයි මේ තීරුවේ පෙන්නන්නේ. ඒද බීද කියන එකනේ. එහෙනම් යන්ත්‍රය කියලා මම දැම්ම කෙටි. යන්ත්‍රය තෝරා ගැනීම කියමුකෝ ඔන්න. යන්ත්‍රය තෝරා ගැනීම. මේකෙදි පෙන්නන්නේ යන්ත්‍රය තෝරා ගන්න එක ගැන. හරිද? ඊට පස්සේ කියනවා ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීම. රයිට්. දැන් ළමයි මේ එක් යන්ත්‍රයෙන් නිපදවන ඒ වගේ දෝෂ තියෙන එක දෝෂ නැති එක ගැන කතාවක් කියන්නේ. එහෙනම් මේ අතු දික් කරන්න ඕනේ. දික් කරලා දැන් ඔයා පෙන්වන්න ඕනේ දෝෂ රහිත සහිත බව. එහෙනම් මම ලියනවා දෝෂ සහිත වීම දෝෂ රහිත වීම. දෝෂ සහිත වීම දෝෂ රහිත වීම. මෙතන උඩ දානවා මම දෝෂ සහිත ඇලයිරක් රහිත බව. අනිවාර්යෙන් ටොපික්ස් ටික දාන්න. හරි හැම අවුරුද්දෙම ලකුණු දෙන්නෙත් නෑ.
හැබැයි එක අවුරුද්දක දීලා තියෙනවා. ඔයාගේ අවුරුද්ද දෙන අවුරුද්දක් වෙන්න පුළුවන්. හරිද? රයිට්. ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත වීම 16න් එකයිලු. ඒ යන්ත්‍රයෙන් නිපදවන එකක් දෝෂ සහිත වීම 16න් එකයිලු. මේක 16න් එකයි. එන ළමයි මේක 16න් 15යි කියන්න තේරෙනවද? මේක 16න් 15යි. හරිද? ඊළඟට B යන්ත්‍රයෙන් නිපදවන එකක් දෝෂ සහිත වීම 36න් එකයි. මේක ළමයි 36න් එකයි. එහෙනම් මේක 36න් 35යි. ඔන්න රුක් සටහන. හරි. පළවෙනි B ප්‍රශ්නේ අහනවා කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාවය. ළමයි දෝෂ රහිත වීම අහන්නේ. කර්මාන්ත ශාලාවේ නිපදවන එකක් දෝෂ රහිත වීම. දැන් කර්මාන්ත ශාලාව ගත්තාම කර්මාන්ත ශාලාවේ ඔය ටික නිෂ්පාදනය කරන්න යන්ත්‍ර දෙකක් තියෙනවනේ. A හා B ලෙස. A වලින් නිෂ්පාදනය කරලා දෝෂ රහිත වෙන්නත් පුළුවන්. B වලින් නිෂ්පාදනය කරලා දෝෂ රහිත වෙන්නත් පුළුවන්. එතකොට අපිට යන්ත්‍රය මොකක්ද කියලා කියන්නේ පොදුවේ දෝෂ රහිත වීම අහන්නේ. එතකොට අපි ඔය A වලින් නිෂ්පාදනය කරලා දෝෂ රහිත වීමයි B වලින් නිෂ්පාදනය කරලා දෝෂ රහිත වීමයි දෙකම එකතු කරමු. හරි? ඒ කියන්නේ ළමයි A වලින් නිෂ්පාදනය කරලා දෝෂ රහිත වීම මෙතනනේ. 5න් 3 ගුණ කිරීම 16න් 15. 5න් 3 ගුණ කිරීම 16න් 15. ධන B වලින් නිෂ්පාදනය කළ දෝෂ රහිත වීම මෙතනනේ. 5න් 2 ගුණ කිරීම 36න් 35. ළමයි හැකිතාක් කපලා ඉන්න හැකිතාක් කපලා ඉන්න. 5ට 5 1යි 15ට 5 3යි. මෙතනින් එනවා 16න් 9ක්. මෙතනත් හැකිතාක් කපන්න 5ට 5 1යි 35ට 5 7යි. 2ට 2 1යි 36ට 2 18යි. මෙතනින් එනවා ළමයි 18න් 7ක්. හරි? දැන් 16 වැරදුනාද අය? පහෙන් 3 ගුණ කිරීම 16න් 15. පොඩ්ඩක් ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත වීම 16න් 1යි. අනික 16න් කියලවලා තියෙන මෙතනනේ. මෙතන නේද? මෙතන 5න් 2යි මෙතන 5න් 3යිනේ. දැන් හරිනේ. මෙතන 5න් 2යි. මෙතන 5න් 3යි. හරි. දැන් කැපෙන විදිහ වෙනස් වෙනවා. හරි. 5න් 2 ගුණ කිරීම 16න් 15 ධන 5න් 3 ගුණ කිරීම 36න් 35. හරි. 2ට 2 1යි 16ට 8යි. 5ට 5 1යි 15ට 3යි. 8න් 3ක් වගේ එනවා. ඒ දැන් බයයි වගේ මට මං ගාන හදන්න. කෙලවේ කියලා බයයිනේ. 5ට 1යි 35ට 7යි. 3ට 1යි මේකට 12යි. දැන් ආයෙත් මට ෂුවර් නෑ වගේ. හරි. දැන් හරිද? හරි. පොදු හරය 24. මෙයත් 24 හැදුව හැකි මෙයාගෙනුත් 24 හැදුව හැකි. මෙතන 3ෙන් ගුණ කරන්න. මේ පැත්ත ගුණ කරන්න 2කින්. එකපාර ලියමුද? 24න් මෙතනින් 3 වරක් 3 9ක් එනවා. 7 වරක් 2 14ක් එනවා. 14යි 9යි 23යි. 24න් 23යි. හරි. ලකුණු ටික වැටෙන විදිය කියන්නම්. හරි. කතිර දානවට 1යි වට කරනවට 1යි සම්භාවිතාව ලියනවට 2යි. කතිර දානවට 1යි වට කරනවට 1යි සම්භාවිතාව ලියනවට 2යි. ඊට පස්සේ මෙතන 5න් 3ට 1යි මේ අත්තටම 1යි මේ අත්තට 1යි. ඊළඟට
දෙන්නෙක් ගැලපෙනවා කියලා මෙයා ගන්නවට එකයි මෙයා ගන්නවට එකයි මේකට එකයි. හරි. කොහොම තමයි ලකුණු 10 වෙන් වෙන්නේ. හරි. පටන් ගන්න 21 ඉක්මනට. හරි. ඊළඟට යමු 2021 O level 2021 O level පේපරේ මුලින්ම තියෙන්නේ රුක් සටහන. හරි. පේපර් ප්‍රශ්න තියෙනවා මෙහෙම. බෑගයක් තුල හැඩයෙන් හා තරමින් සමාන පහත සඳහන් පරිදි වූ දෙවර්ගයක කාසි 10ක් ඇත. බෑගයක් තුල හැඩයෙන් හා තරමින් සමාන දෙවර්ගයක කාසි 10ක් ඇත. හරිද? ඒ වර්ගය ගත්තොත් ඒ වර්ගයේ කාසි 7ක් තියෙනවා. හරි හරි. මෙහෙමනේ තියෙන්නේ බෑගයක් තියෙනවා. බෑග් එක ඇතුලේ කාසි වර්ග දෙකයි. ඒ වර්ගය කියලා ගහපු ඒවා තියෙනවා. B වර්ගය කියලා ගහපු ඒවා තියෙනවා. ඒ වර්ගයේ කාසි කියන්නේ සාධාරණ කාසි. සාධාරණ කාසි කියන්නේ ළමයි කියන්නේ එක පැත්තක සිරස තියෙනවා අනිත් පැත්තේ අගය තියෙනවා. නෝමල් කාසියක්. සාමාන්‍ය සුපුරුදු කාසියක්. හරි. සිරසයි අගයයි දෙපැත්තේ තියෙන කිසිම බලපෑමක් නොකරපු හරි එකම විදිහ කාසි 7ක් තියෙනවා. ඊට පස්සේ B වර්ගය ගත්තොත් ඒවා ටිකක් අමුතු සීන් එකේ ඒවා. B වර්ගයේ කාසි වල දෙපැත්තෙම සිරස තියෙනවා. ඒ කියන්නේ ඔයා ඒ වර්ගයේ කාසියක් උඩ දැම්මොත් හැමදාම වැටෙන්නේ මොනවද? සිරස විතරයි. ඇයි දෙපැත්තෙම සිරසනේ බං. හරි. ඒ වර්ග B වර්ගයේ කාසියක් උඩ දැම්මොත් සිරස විතරමයි. හරි. දැන් ඔය කාසි A වර්ගයෙන් 7යි B වර්ගයෙන් 3යි තියෙනවනේ. හරි. A වර්ගයෙන් 7යි B වර්ගයෙන් 3යි තියෙනවා. එතකොට මොකෝ මම වෙලා තින්න උතන පේපර් ලියනවා නම් මෙතන පේපර්ස් තියෙනවා අරන් ලියන්න. හරි. A වර්ගයේ කාසි 7ක් තියෙනවා B වර්ගයෙන් 3ක් තියෙනවා. ඔයා මල්ලට අහඹු ලෙස අත දාලා මුලින්ම කාසියක් තෝරන්න. මොකක් හරි කාසියක් ලැබෙන්න ඕනනේ. එතකොට A වර්ගයේ කාසියක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය 10න් 7යි. ඇයි ඔක්කොම කාසි 10යිනේ. A වර්ගයෙන් 7යි B වර්ගයෙන් 3යි. එතකොට A වර්ගයේ එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය 10න් 7යි. අනෙක් කාසියක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය 10න් 3යි. එහෙනම් ළමයි මුලින්ම ලියනවා අපි කාසිය තේරීම. මාතෘකාවක් කියලා දීලා නැත්නම් කාසිය තේරීම කියමුකෝ. කාසිය තේරුවොත් ඒක A වර්ගය වෙන්න පුළුවන් B වර්ගය වෙන්න පුළුවන්. හරි. A වර්ගය වුණොත් ළමයි සම්භාවිතාවය A වර්ගයේ කාසියක් ලැබීමේ සම්භාවිතාවය 10න් 7යි B වර්ගයේ කාසියක් ලැබීමේ සම්භාවිතාවය 10න් 3යි. හරිද? ඊට පස්සේ දැන් මොකද්ද කියන්නේ? බෑගය තුලින් රෝමන් සිම්පල් ලේවල කියනවා බෑගය තුලින් අහඹු ලෙස කාසියක් ඉවතර ගනු ලැබේ. හරි. මෙයට අදාළව පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න. රයිට්. කාසියක් ගන්න තියෙන ඉඩ ගැන මුලින්ම කියන්න ඕනේ. A වර්ගයේ එකක් තේරීම 10න් 7යි B වර්ගයේ තේරීම 10න් 3යි. ඊට පස්සේ කියනවා මෙහෙම. ඉවතට ගත් කාසිය රයිට් ගන්න මොකක් හරි කාසිය උඩ දානවලු. උඩ දාලා වැටෙන පැත්ත පරීක්ෂා කරනවලු. ඒ අනුව රුක් සටහන දීර්ඝ කරන්න කියනවා. දැන් ඒ වර්ගයේ කාසියක් හම්බුනොත් එයත් උඩ දානවා. එයා උඩ දැම්මොත් ළමයි සිරස ලැබෙන්නත් පුළුවන් අගය ලැබෙන්නත් පුළුවන්. B වර්ගයේ කාසියකුත් උඩ දානවා. එයා උඩ දැම්මොත් ළමයි ඇත්තම කතාව දෙන්නෙක් ලැබෙන්න බෑ. ලැබෙන්න ස්ථීරවම පුළුවන් එක්කෙනෙක් විතරයි. සිරස විතරයි. හරි? මෙන්න මේ පිටිපස්සට ඇවිල්ලා පේපර්ස් ලියන්න. ඩෙස් දෙකකට ගිහින්. හරි. දැන් ළමයි ඒ වර්ගයේ කාසියක් ගත්තොත් මං ඊළඟ මේ අතු නම් කරනවා මේ මාතෘකාව දානවා සිරත ඇලහිරක් අගය ලැබීම. හරිද? එතකොට ඒ වර්ගයේ කාසියක් උඩ දැම්මොත් සිරස ලැබෙන්නත් පුළුවන් අගය ලැබෙන්නත් පුළුවන්. සිරසත් පුළුවන් අගයත් පුළුවන්. ළමයි සිරස ලැබෙන්න තියෙන ඉඩ කොච්චරද? කාසිය උඩ දාන එක ගැන දැන් හිතන්නේ. කාසිය උඩ දැම්මොත් ඒ වර්ගයේ කාසි කියන්නේ සාධාරණ කාසි. එක පැත්තක සිරස අනිත් පැත්තේ අගය. එන උඩ දැම්මොත් වැටිය හැකි දේවල් දෙකයි. දෙකෙන් එකක් සිරස එකක් අගය.
එහෙනම් සිරස ලැබීමත් දෙකෙන් එකයි. අගේ ලැබීමත් දෙකෙන් එකයි. එහෙනම් මේ වගේ සම්භාවිතාවයනේ ළමයි. දෙකෙන් එකයි දෙකෙන් එකයි කියන්නේ. හරි? සාධාරණ කාත නිසා. ඊළඟට B වර්ගයේ කාතයක් උඩ දැම්මොත් අපි නිකන් හිතමු සිරසයි අගේ ලැබෙන්න පුළුවන් කියලා. ඇත්තම කතාව දෙන්නෙක් බෑ. හරිද? සිරස විතරයි වැටෙන්න පුළුවන්. එහෙනම් ළමයි සිරස වැටීමේ සම්භාවිතාවය 1යි. අගේ වැටීම 0යි. අගේ වැටෙන්නේ හරි ඔක්කොම සම්භාවිතාව යන්නේ සිරසට විතර. සිරස 1යි අගේ 0යි. සිරස තමයි ස්ථීරවම ලැබෙන්නේ. හරි. ඔන්න ඔහොම එනවා. දැන් අපිට කියනවා කාසියක් ඉවතරගෙන උඩ දැමීමේදී සිරස ලැබීමේ සම්භාවිතාවය කොහෙන් හරි වෙලා සිරස ලැබීම. ළමයි මෙතනින් සිරස ලැබෙන්නත් පුළුවන් මෙතනින් සිරස ලැබෙන්නත් පුළුවන්. එහෙනම් ওই දෙක එකතු කරමු. මෙතනින් සිරස ලැබීම 10න් 7 ගුණ කිරීම දෙකෙන් එක. ධන මෙතනින් සිරස ලැබීම 10න් 3 ගුණ කිරීම 1. මෙතනින් එනවා ළමයි 20න් 7ක්. මෙතනින් එනවා 10න් 3ක්. මෙයාත් 20න් ලියාගමු දෙකෙන් ගුණ කරලා. එතන මෙතන 20න් 7යි. මෙතන ළමයි 10 වරක් 2 20යි 3 වරක් 2 6යි. 20න් 6යි. එකතු වෙනවා 20න් 13ක්. හරි? එහෙනම් සිරස ලැබීමේ සම්භාවිතාවය 20න් 13යි. හරි. දැන් යමු ලක්ෂ ප්‍රස්ථාරයට. හරි? ලක්ෂ ප්‍රස්ථාරය කියනවා මෙහෙම කතාවක්. ගුරුතුමිය බින්දුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවක් සටහන් කරන ලෙස අරුණිට කියලා තියෙන්නේ මේ පැත්තේ අරුණිට කියලා තියෙන්නේ පුතේ බින්දුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යාවක්. එහෙනම් අරුණිගේ පැත්තේ ඔත්තේ සංඛ්‍යා ටික දාන්නේ 1 3 5 7 9. අරුණට ලැබෙන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යාව ඕවා. හරි. ඊළඟට වරුණිට කියලා තියෙන්නේ බින්දුවට වැඩි 10ට අඩු ඉරට්ට සංඛ්‍යාව. වරුණිට කියලා තියෙන්නේ බින්දුවට වැඩි 10ට අඩු ඉරට්ට. ඉරට්ට කියන්නේ 2 4 6 8. 10 ගන්නත් බෑ ළමයි ඈ. 10ට අඩු කියලා කියන්නේ. 10න් නෑ එතකොට. ඔන්න අංක ටික දාන්න ඕනේ ඕකේ. ඔය ගානේ අංක ටික දාලා දීලා නෑ. ඒක අපි දාන්න ඕනේ. හරි? රයිට්. දැන් අහගෙන ඉන්න. දැන් මේ ගාන ලිව්වේ නැත්තම් මේක හදන්න යන්න එපා. මේක අහගෙන ඉන්න දැන්. රයිට්? දැන් ළමයි මේකේ දැන් හැම කතරයක්ම වෙන්න පුළුවන්ද කියලා හිතන්න. අරුණි එක සටහන් කරලා වරුණි දෙක සටහන් කරන්න පුළුවන්. මෙයාට වෙනම කිව්වා බින්දුවට වැඩි 10ට අඩු ඔත්තේ සංඛ්‍යා සටහන් කරන්න කියලා. අනික් කෙනාට කිව්වා බින්දුවට වැඩි 10ට අඩු ඉරට්ට සංඛ්‍යා සටහන් කරන්න කියලා. පස්සේ දොහගෙන ඉන්න. මෙයා එක සටහන් කරලා මෙයා දෙක සටහන් කරලා දෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ළමයි මේ ගානේ මේ හැම කතරයක්ම විය හැකි. හරි? හැම කතරයක්ම විය හැකි. එයාලා ඔය එක කතරයක් ගාව ළමයි කැපිටල් A කියලා දාලා තියෙනවා. එහෙනම් එයා කවුද කියලා බලන්න. කැපිටල් A කියලා දාලා දීපු කතරයක් තියෙනවා. රයිට්? මෙන්න මෙතනනේ. මෙන්න මෙතන කැපිටල් A කියලා දාලා දීලා තියෙනවා. අපිට කියනවා කැපිටල් A මගින් දැක්වෙන සිද්ධිය වචනයෙන් විස්තර කරන්නලු. ළමයි ඕක වචනයෙන් විස්තර කරොත් කොහොමද එන්නේ? ඔයාලම කියන්න බලන්න. වචනෙන් විස්තර කරොත් මෙයා කොහොමද විස්තර කරන්න ඕන? මෙයා වචනෙන් විස්තර කරන්න ඕනේ කොහොමද? ඉක්මනට බා. මේක වචනෙන් විස්තර කරන්නේ කොහොමද? උඹලගෙන් අහන්නේ බා. හැමෝගෙන්ම අහන්නේ. යකෝ එක එක ලෝකවල. දැන් මේකට උත්තරයක් දෙන්න හිතන්නේ. මේ කතරෙන් කියවෙන්නේ මොකක්ද? හරි? යකෝ මේක පොඩි දෙයක්. මෙතනින් පහලට වරෙන් පහ තියෙන්නේ. ඒ කියන්නේ අරුණි පහ සටහන් කිරීම හා මෙතනින් මෙහාට ගියොත් 4. වරුණි 4 සටහන් කිරීම. ඒක සිද්ධිය. හරි? ඒක කියන්නේ මේ ප්‍රශ්න අහන්නේ ඔයාලගෙන් ඈ. ඔයාලට හිතෙනවද මම මේ වෙන කාගෙන් හරි අහන්නේ කියලා?
නෑ නෑ ඔයාලගෙන් අහන්න ඔයාලනේ මේ පන්තියේ ඉන්නේ දැන් මේ වෙලාවේ. අර පේපර් ලියන්න ආපු ළමයින්ගෙන්වත් ඔය පාර යන එහෙම නෙමෙයි ඔයාලගෙන් අහන්න. ඔයාලයි අපි මේ ගනුදෙනුව කරන්නේ. හරිද? ඒ නිසා උත්තර දෙන්න ඕන. හරි ලියන්න ඒකට. අරුණි පහ සටහන් කිරීම හා අරුණි පහ සටහන් කිරීම හා වරුණි 4 සටහන් කිරීම. ඒක තමයි කියවෙන්නේ. රයිට්? ඊළඟට අරුණි සහ වරුණි යන දෙදෙනාම නිවැරදිව සංඛ්‍යා සටහන් කරතැයි සලකමින් අරුණි සටහන් කරන සංඛ්‍යාව මෙයා වරුණි සටහන් කරන සංඛ්‍යාවට වඩා විශාල වීම. අරුණිගේ එක වරුණිගේ සංඛ්‍යාවට වඩා විශාලයි. නෑ එහෙම නෙමෙයි කිව්වේ. පටල ගන්න එපා. සංඛ්‍යාව කියලා මං කිව්වා. හරි? අරුණි සටහන් කළ සංඛ්‍යාව වරුණි සටහන් කළ සංඛ්‍යාවට වඩා විශාලයි. ඉතින් මට ඒක තේරෙන්නේ නෑ බා. ඒ කියන්නේ මොකද්ද? අරුණි සටහන් කරපු එක වරුණි සටහන් කරපු එකට වඩා ලොකුයි. නිකන් හිතුවොත් වරුණි දෙක සටහන් කරොත් අරුණි කීයද එහෙනම්? වරුණි දෙක සටහන් කරොත් අරුණි සටහන් කළ සංඛ්‍යාව වරුණි සටහන් කළ සංඛ්‍යාවට වඩා ලොකුයි. වඩා ලොකුයි. මෙයාගේ සංඛ්‍යාව ලොකුයි මෙයාගේ සංඛ්‍යාව පොඩි. ඒ කියන්නේ මෙයා දෙක සටහන් කරොත් අරයා සටහන් කරන එක ඊට වඩා ලොකුයි. ඒ කියන්නේ 3 5 7 9. මෙයා දෙක සටහන් කරොත් මෙයා 3 5 7 9. එහෙනම් ඒකට ගැලපෙන ටික ගන්න. මෙතනින් මෙහාට එන්න ඕනේ මේ වගේ උඩට යන්න ඕනේ. මේ ටික හරි ගතියක් තේරෙනවා. තව හිතමු. තව හිතන්න ඕනේ. ඉතුරු ටිකත් හිතන්න. මෙයා 4 සටහන් කරොත් අරයා 5 7 9. හරි? ඒ කියන්නේ මෙයත් එනවා මෙයත් එනවා මෙයත් එනවා. 5 7 9ත් එක්ක 4. තව මෙයා 6 සටහන් කරොත් මෙයා 7 9. 7 9ත් එක්ක 6. මෙයයි එනවා. ඊළඟට මෙයා 8 සටහන් කරොත් මෙයා 9. ඒ කියන්නේ මෙයා. ඒ කියන්නේ ළමයි මෙන්න මේ කතරේ ටික එනවා. හරි? ඔය ටික එන්න ඕන. සම්භාවිතාවය ලියන්න කියලා කියන්නේ සම්භාවිතාවය වට කරලා සම්භාවිතාවය ලියන්න. ඔක්කොම කතර තියෙන 20ක් 20න් 10ක්ද 4යි 7යි 9යි 10යි 20න් 10යි නැත්තම් දෙකෙන් එකයි. හරි ලකුණු හම්බෙන්නේ මෙතන 10න් 4යි 10න් 3ටයි 1යි. භාගයටයි 1යි. මෙතන මේකට 1යි. හරි? ඊට පස්සේ මෙන්න මේ පොලිම ලියනවට 1යි 20න් 13ට 1යි. ඊළඟට මෙන්න මේකේ 1 3 5 7 9යි 2 4 6 8යි අක්ෂ ටික නිවැරදිව මාක් කරනවට 1යි. අක්ෂවලට බලන්න ඉන්නේ. ඊළඟට කතිර ටික දානවට 1යි. කතිරවලට 1යි. ඊළඟට මෙන්න මේක විස්තර කරනවට 1යි. ඊළඟට වට කරනවට 1යි. වට කරනවට 1යි. දෙකෙන් එක කියලා ලියනවට 1යි. හරි? කොහොමයි ලකුණු 10 වෙන් වෙන්නේ. හරි. ඕක ඉවරයි නා ඉක්මනට යන්න 2022.
හරි 2022 ගාන පටන් ගමු. පාසලක ටෙනිස් සංචිතයකට 11 ශ්‍රේණියේ A1 හා A2 නැමැති සිසුන් දෙදෙනෙකුද 12 ශ්‍රේණියේ B1 B2 හා B3 නැමැති සිසුන් තිදෙනෙකුද අයත්ය. ඉදිරි දිනකදී පැවැත්වෙන යුගල ටෙනිස් තරගයක් සඳහා සිසුන් දෙදෙනෙකු එක් සිසුවෙකුට පසු අනෙක් සිසුවා වන ලෙස ඉහත සඳහන් සිසුන් අතරින් අහම් ලෙස තෝරාගත යුතුය. හරි. දැන් කතාව හිතන්න මෙහෙම. හරි. ඔයා මෙතෙන්න කතිරයක් දැම්මා මයි කියලා හිතන්න. හිතලා ප්‍රැක්ටිකලි ඕක වෙන්න පුළුවන්ද බලන්න. රයිට්. දැන් යුගල තරගයකට දෙන්නෙක් තෝරගන්න හදන්න. හරි. එතකොට ඉන්නවා 5 දෙනෙක්. A1 A2 කියලා දෙන්නයි B1 B2 B3 කියලා 3 දෙනා. මට දෙන්නෙක් තෝරගන්න ඕන. මම මුලින්ම කියනවා A1ට එන්න කියලා කියනවා. දැන් මේ කතරේ මොකද්ද කියවෙන්නේ? ළමයි දෙන්නෙක් තෝරගන්න ඕනේ. පළවෙනි ළමයා විදියටත් A1 තෝරගෙන දෙවැනියා විදියටත් A1 තෝරගෙන. ඔක වෙන්න පුළුවන්. ළමයි 5 දෙනා හිටියා A1 A2 B1 B2 B3 මං A1ට කිව්වා එන්න. ඔයා එන්න. ඔයා මරු. ඔයා සෙල්ලම් කරන්න හොඳයි. ඔයා එන්න. ඔයා කියලා එකෙක් තෝරගත්තා. දැන් දෙවෙනි ළමයා තෝරගන්න යද්දී A1 ආයෙ ගන්න පුළුවන්ද? ආයෙ A1 ගන්න පුළුවන්ද? ආයෙ බෑ බා. ආයෙ ගන්න පුළුවන් ඉතුරු වෙවුන්ගෙන් 4 දෙනෙක්. ඒ කියන්නේ ඔය ගානේ දෙපාරම A1 තෝරා ගැනීම කියන සිද්ධිය වෙන්න බෑ. මේක වෙන්න බෑ. පළවෙනි පාරත් A1 වෙලා දෙවෙනි පාරත් A1 වෙන්න බෑ. ඒ කියන්නේ මැද පොලිම වෙන්න බෑ. හරි? අවස්ථා දෙකේදී එකම ළමයෙක් තෝරගන්න බෑ. රයිට්? මැද පොලිම නැතුව ඉතුරු ටික එනවා ඕකේ. ඉතින් මේක සර් නොදමා කියලා තිබ්බේ නෑනේ. ඉතින් හැම වෙලාවෙම දමා නොදමා දෙන්න ඕනේ. හරි මේ ළමයි ටික පෙට්ටියක දාලා ඉඳලා ඌ එළියට අර ආය ඇතුළට දාලා එහෙම කතාවක් නෙමෙයි මේක. හැම වෙලාවෙම දමා නොදමා නෑ. හරිද? ගානේ කියන කතාත් එක්ක තේරුම් ගන්න ඕනේ. හරි මැද පොලිම අයින් කරන්න. දැන් අපෙන් අහන්නේ මෙම නියද අවකාශය රූපයේ දැක්වෙන කොටුදල මත කතිර ලකුණු යොදා ලකුණු කරන්න. එකම ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු. ළමයි මේකේ විය හැකි සිද්ධි මොනවද? 11 ළමයි කැපිටල් A කියලා නම් කරලා තියෙන්නේ. 12 ළමයි කැපිටල් B කියලා අරන් තියෙන්නේ. ළමයි ඕකේ විය හැකි සිද්ධි මොනවද? දෙන්නම 11 වසරෙන් වෙන්න පුළුවන්. කැපිටල් A වෙන්න පුළුවන්. එක්කෙනෙක් 11 වසරෙන් වෙලා අනිත් කෙනා 12 වසරෙන් වෙන්න පුළුවන්. පළවෙනියා 12 වසරෙන් වෙලා දෙවෙනියා 11 වසරෙන් වෙන්න පුළුවන්. දෙන්නම 12 වසරෙන් වෙන්න පුළුවන්. ඕකනේ මේක ඇටියට විය හැකි ප්‍රධාන සිද්ධි අතර. හරි. අහන්නේ මොකද්ද? එකම ශ්‍රේණීන් සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්භාවිතාවය. ළමයි එකම ශ්‍රේණියෙන් කියලා අදහස් වෙන්නේ මොකද්ද? එකම ශ්‍රේණියෙන් කියලා අදහස් වෙන්නේ 11ෙන්මද 12ෙන්මද? එකම ශ්‍රේණියෙන් කියලා අදහස් වෙන්නේ මොකද්ද? එක්කෝ 11ෙම දෙන්නෙක් නැත්තම් 12ෙම දෙන්නෙක්. හරි? එක්කෝ 11ෙම දෙන්නෙක්. මේ ටිකයි එක්කෝ 12ෙම දෙන්නෙක්. මේ ටික. එහෙනම් ළමයි ඔයා මේක කොටු කරන්න ඕනේ. ඒත් එක්ක A මේ ටිකයි. ඊළඟට Bත් එක්ක B මෙතනින් උඩට ගියා මෙතනින් මෙහෙට ආවා. මෙන්න මේ ටිකයි. හරි? ඔන්න ඔය ටික කොටු වෙන්න ඕන ළමයි. Aත් එක්ක A Bත් එක්ක B. හරි? එකම සිසුවා තෝරා ගැනීම නෙමෙයි අහන්නේ. එකම පන්තියේ එක්ක 11ෙන්ම නැත්තම් 12ෙන්ම. රයිට්. සම්භාවිතාව වෙන්නේ 20න් B කොටස 20න් 6යි 8යි 20න් 8යි 10න් 4යි නැත්තම් 5න් 2යි. හරි? ඊට පස්සේ කියනවා තෝරා ගැනීම සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණියෙන් වූ විට හරි. දැන් ඊතුරු එකේ සම්භාවිත අතු වල සම්භාවිතා ගොඩාක් දීලා තියෙන
අතු සම්පූර්ණයෙන්ම ඇඳලා තියෙන අපිට පොඩි වැඩක් තියෙන. හරි? රයිට්. ලියා ගන්නකෝ. ඉස්ලාම තියෙනවා තෝරා ගැනීම, තෝරා ගැනීම, තෝරා ගැනීම ආකාර දෙකයි. එකම ශ්‍රේණියෙන් තෝරා ගැනීම, ශ්‍රේණි දෙකෙන් තෝරා ගැනීම. එකම ශ්‍රේණියෙන් තෝරා ගැනීම, ශ්‍රේණි දෙකෙන් තෝරා ගැනීම. හරි. ඊළඟට එකම ශ්‍රේණියෙන් තෝරා ගත්තොත් දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. දිනීම පැරදීම. දිනීම පැරදීම. මේ ප්‍රතිඵලය මොකද වෙන්නේ කියන එක. හරි? දැන් පොඩ්ඩක් ඉන්නකෝ. හදිසියේවත් මෙතන සම්භාවිතාවයවත් මෙතන එකවත් දීලා තිබ්බේ නෑ කියලා හිතමු. එහෙම ගානක් ඔයාගේ විභාග ගාන එහෙම වෙන්න පුළුවන්. හරිද? දැන් අපෙන් මෙතන පුරවන්න තියෙන ළමයි එකම ශ්‍රේණියෙන් තෝරා ගැනීමයි ශ්‍රේණි දෙකෙන් තෝරා ගැනීමයි. ඔයාට මතකද ඔයා පළවෙනි ප්‍රශ්නේදී එකම ශ්‍රේණියෙන් තෝරා ගැනීමේ සම්භාවිතාවය හෙව්වා. එහෙම යක් හොයන්න කිව්ව මතකද? ඔව්. ඔයා මේ පහෙන් දෙකයි කියලා හෙව්වේ එකම ශ්‍රේණියෙන් තෝරා ගැනීමේ සම්භාවිතාවය. හරි? එහෙනම් ළමයි සමහර ගණන් වල මේ හොයාගන්න සම්භාවිතාවය ගෙනihin කෙලින්ම අරක ඇප්ලයි කරන්න තියෙනවා. ඒක ටච් උන් නැත්තම් ගාන හදන්න බෑ. හරි? මේ ගානේ කියන්නේ නැහැ. හැබැයි ඇත්තටම බලන්නකො මේ අපිට පුළුවන් ගන්න. එකම ශ්‍රේණියෙන් තෝරා ගන්න මේ ළමයි දෙන්නම එකම ශ්‍රේණියෙන් වීමේ සම්භාවිතාවය තමයි 5න් 2. එහෙනම් එකම ශ්‍රේණියෙන් තෝරා ගැනීම මෙතන 5න් 2යි. එතකොට මේක 5න් 3ක් කොටව වෙනවා. හැබැයි යාලා ගාන අපිට පට්ට ලේසි කරලා තිබ්බා. උන් මේක අපිට දීලා තිබ්බා 5න් 3. ඉතින් එතකොට මේක 5න් 2 නිකන් දා ගන්න පුළුවන්. හදිසියවත් දීලා තිබ්බේ නැත්තම් මෙතනින් බලලා අරක දා ගන්න ඕන. හරි? දැන් කියනවා මෙහෙම. එකම ශ්‍රේණියෙන් තෝරාගත්තාම දිනන්න තියෙන ඊට 10න් 7යිලු. ළමයි 10න් 7 කියන්නේ 0.7 කියන්නේ 10න් 7යි. හරි? එහෙනම් එකම පන්තියෙන් තෝරාගත්තොත් දිනන්න තියෙන ඊට 10න් 7යි, පරදින්න තියෙන ඊට 10න් 3යි. රයිට්? ඊළඟට ශ්‍රේණි දෙකෙන් උනහම දිනන්න තියෙන ඊට 0.5ඉලු. 0.5 කියන්නේ 10න් 5 සුළු කරොත් දෙකෙන් එකයි. ඒ සුළු කරන එකම ගන්න. එළමයි ශ්‍රේණි දෙකෙන් උනහම හැබැයි මේකට නම් 10න් 5 තියාගන්න එක හොඳයි. මොකද මෙතන අතුවලා 10න් එළිය වෙලා තියෙන්නේ. මෙතනත් 10න් තියාගමු. දිනීමේ සම්භාවිතාවය 10න් 5යි, පරාද වීමත් 10න් 5යි. හරි? අපෙන් අහන්නේ මොකද්ද? කොහොම තමයි සම්භාවිතාව පිර වෙන්නේ? තෝරාගත් සිසුන් දෙදෙනා යුගල තරඟය දිනීමේ සම්භාවිතාවය. ළමයි දිනීම ගැන අහන්නේ. මෙතනදි දිනනවා, මෙතනදි දිනනවා. රයිට්? මෙතන 5න් 2 ගුණ කිරීම 10න් 7 ධන මෙතනදී 5න් 3 ගුණ කිරීම 10න් 5. මෙතනින් එනවා 50න් 14ක්. මෙතනින් එනවා 50න් 15ක්. එකතුව 50න් 29. හරිද? ඔව් 50න් 29. හරි? ලකුණු ටික වැටෙන විදිහත් කියන්නම්. ලකුණු වැටෙන්නේ මේකේ මැද පොලෙම නැතුව කතර ටික දානවට ලකුණු දෙකයි. වට කරනවට එකයි. සම්භාවිතාවය ලියනවට එකයි. හරි? ඊළඟ මෙතන 5න් 2 දානවට එකයි. මෙතන මේ දෙන්න දානවට එකයි. මේ දෙක දානවට එකයි. සම්භාවිතාවය 50න් 29 කියලා ගන්නවට ලකුණු 3ක් තියෙනවා. හරි? රයිට්. සම්භාවිතාව අද දවසට පුතේ මෙතනින් ඉවරයි.